ප්ලෑන් එක ඔක්කොම දැනගන්න ඕන මචං. right? චොංගි සොන් පොංගි කියන්නේ විදුලියෙන් කැරගෙන ප්ලෑන් එක. චොංගි ජම්පන් කියලා කියන්නේ ළමයි චොංගි ජම්පන් කියලා කියන්නේ කොරියාවේ කවුදල චොංගි ජම්පන් මොකද කියන්නේ උණුසුම් දෙන විදුලි මෙට්ටේ. අන්න හරි කවුද ඒ කිව්වේ ජනක සුදු උණුසුම් දෙන විදුලි මෙට්ටය අය විදුලි මෙට්ටයක් ගත්තනම් හරි අය කිසි දෙයක් ඕනේ නැහැ හරිද විදුලි මෙට්ටේ මොකද්ද වෙන්නේ කියන්නේ ඒ විදුලි මෙට්ටේ රයිට් විදුලි මෙට්ටයක් තියෙනවා ඒක ඇඳ ඇතිරිල්ලක් ඒක ඇඳේ එල්ලන්න තියෙන මෙට්ටයක්ම නෙමෙයි ඇඳේ එල්ලන්න තියෙන සීට් එක බෙක් සීට් එක ඒකේ මෙතන ගහලා තියෙනවා දැන් අපි කොරියාවේ යූස් කරනවනේ මේ මෙතන ගහලා තියෙනවා යකඩ ප්ලග් පොයින්ට් එකක් ඒක වයර් එක ඕම ගාලා මේම ගහන්න තියෙනවා එතකොට මේකේ කම්බි ගහලා තියෙනවා ඕන්න ඔහොම දිගට වයර් ඒ කම්බි රත් වෙන්න තමයි හදලා තියෙන්නේ රයිට් මෙතන තියෙනවා මීටරේ ඒක කරකවන්න තියෙන ටික් 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 එක අර ඉස්සරහට කළුසිතු ටීවී වල වගේ කරකවන්න තියෙනවා තේරුණා නැත්තම් ඩිජිටල් එකක් තියෙනවා අංක ගහන්න 1 2 3 රයිට් එතකොට මොකද වෙන්නේ මේක රත් වෙනවා ඒවා රත් වුණාම සීතල නැති වෙන හොඳට නිදා ගන්න පුළුවන් හරිද රයිට් චොංගි ජම්පර් කියන්නේ ඒක රයිට් හරි චොංගි නල්ලෝ මේක උච්චාරණය කරන්නේ කොහොමද මොකද්ද කොහමද ළමයි ඒක උච්චාරණය කරන්නේ චොන්ගි කියන එක නම් පුළුවන්නේ නල්ලෝ කියන එක මම පොඩ්ඩක් ඈත් කරලා ලියන්න මේක උච්චාරණය කරන්නේ මේ නයන්නට ඉස්සරහින් ලයන්න හෝ රයන්න තියෙනවා නම් මේක උච්චාරණය වෙන්නේ අල්ලයන් එතකොට මේක උච්චාරණය වෙන්නේ නල්ලෝ කියලා නල්ලෝ මේව හරියට උච්චාරණය කර ගන්න ඕනේ මොකද්ද අන්න අයන ඉදිරියේ ලයන්න හෝ රයන්න තියෙනවා නම් යට නයන්න අල්ලා යන්න වෙනවා ඒතර උච්චාරණය වෙන්නේ මෙන්න මෙහෙම උච්චාරණය වෙන්නේ මෙහෙම ඒක නීතියක් ලියා ගන්න හල් නයන්නට ඉදිරියෙන් අල්ලා යන්න නැතිනම් අන්න යන්නට ඉදිරියෙන් අල්ලා යන්න නැතිනම් නැත්නම් රයන් නැතිනම් රයන් හෝ ලයන් නැතිනම් හල් නයන්න මොකද හල් නයන්න අල්ලා යන්න බවට මොකද්ද අල්ලා යන්න බවට වෙනස් වේ මොකද අල්ලා යන්න බවට වෙනස් වෙනවා පැහැදිලිද ඒක තවත් උදාහරණයක් දෙන්න ඔහුගේ අනිත් පැත්තත් වෙනවා සොල් නාල් කියලානේ කියන්නේ දැන් උච්චාරණය කරන්නේ මොකද්ද මේ ලයන්න ඉස්සරහයි මේ ලයන්න ඉස්සරහයි නයන්න තියෙන නිසා ඒක දෙපැත්ත මාරු වෙනවා මේ සොල්ලාල් කියලා දාන්නේ මේක උච්චාරණය කරන්නේ සොල්ලාල් කියලා මොකද්ද චතුරංග සොල්ලාල් කියලා උච්චාරණය කරන්න ඕනේ ඇයි මේ අල්ලා යන්න උඩින් නයන්න තියෙනවා දැන් මේක එක ප්‍රතිවිරුද්ධ පැත්ත මේක ඊට වෙලා මේ නයන්නට උඩින් ලයන්න තියෙනවා එතකොට ඒක පරිවර්තනය වෙනවා ඒව පරිවර්තනය කරලා කියෙවි නැත්නම් ඒක ගුරුවරයාට පයින්නවා ඒ කියන්නේ හරියට උගන්වන්නේ නැහැ දැන් ඒක තේරුණා සමිලා තේරුණාද ඒක තේරුණා මාරු වෙන්න ඕන අල්ලා යන්න උච්චාරණය කරන්න රයිට් ඒකෝන් කියන්නේ AC මැෂින් එක
एयरकॉन කියන AC මැෂින්. एयरकॉन කියනවා AC මැෂින්. රයිට් හරි. एयरकॉन කියන්නේ AC මැෂින්. උත්තරේ අංක 3. උන්ගේ අංක 3 කට්ටිය අත උස්සන්න හොඳ ළමයි වගේ. නියමයි. හරි වරදින්න ඕනේ. වරදින්න ඕන කියන්නේ ලොවෙත් නැති වෙන්න වරදින්න ඕන. අර අනුරාධවදරයා කිව්වා වගේ. ඒ කරලා නැගිටින්න ඕනේ. ඒතකොට තමයි පොඩ්ඩක් තියෙන්නේ ගතිය. මොරාල්ය. වරදින්න ඕන. හැබැයි හරියන්ටම එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. දැන් සුදාල්සන්ලා එහෙම හරි කියේ නැත්නම් එහෙම ප්‍රශ්නයක්. ඒ කියන්නේ සුදාල්සන්ලා ඊටාරින්ද එක්සෑම් කරන්න ඉන්න කට්ටිය. ඒ කට්ටිය නම් ප්‍රශ්නයක්. හරි. යාලා දැනගෙන ඉන්න ඕන. හැබැයි මේ දරේ දැන් දාන්න ඉන්න කට්ටිය දැන් ඔය සර්මිලාලා චානකලා රුවන්තරා සතුලංගලා ඔය දිල්ෂාන් ඔය කට්ටිය වරදින්න ඕනි දවසක හරියන්න. ඕ. අහිමි වෙන්න ඕන හිමි වෙන්න. ඒකින්ද අහිමි වීම දී සතුටු වෙන්න. උත්තර ටික දානවද? රූප පටාන් දාන්න. මොකද්ද? රයිට්. උඩේගේ උත්තරේ අංක 1 මොකද්ද කිව්වම? නෑ සර් අයියෝ ඇයි නෑ මං කිව්වේ උත්තර ටික දන්න රූප සටහන දුරන්න නැති නිසා උත්තරේට ඉර ගන්න බැරි වුණා. රයිට් හරි. කියන්නේ අර මේ එහෙම අර මේ උණුසුම් දෙන හීටරේ ගුවට වචනේ දැනගත්තට රූප සටහන් දැකලා නෑනේ දන්නේ නෑ ඒ නිසා. අද තමයි ඒක තමයි නල්ලුව දැක්කෙත් අද ඒක තමයි මං කියන්නේ. අද ඉගෙන ගන්න. මේ වගේ ප්‍රශ්න පත්තර 100ක් විතර කරොත් එහෙම හැබැයි මෙහෙමයි. මං ඉස්සරහට කැමති වුණත් ඔයාලා අකමැති වුණත් මං පේපරේ කවර් කරන්න නම් අය බලන්නේ නැහැ. මං බලන්නේ ප්‍රශ්න කියා දෙන එක විතරයි. තේරුණාද? ඒක මාර වැදගත්. ප්‍රශ්නේ හැම වචනයක්ම කියා දීලා තියෙනවා. පේපරයක් ඉවර කරන එක කතන්දරයක් විතරයි තාම. තේරුණා? පේපරයක් ඉවර කරලා දීලා ඔළුව රුදා වදනවට වැඩිය හොඳයි ලස්සනට කියා දීලා හිමීට මේක ඉවර කරන එක. තේරුණා? මගේ අරමුණ ප්‍රශ්න 10ක් කරන්න. උඩට තීර්ණ සිංහලෙන් හැම වචනයක්ම කියා දීලා ව්‍යාකරණ තාරවුස්සලා කෙටි සටහන් ටික දීලා තේරුම් කරන්න. තේරුණාද රුවන්ත? ඒක ඔයාලා කරපුවාම තේරෙයි කොච්චර ලේසිද කියලා. රයිට් හරි. එතකොට මේකේ තොන්සි මොකද්ද තොන්සි රීල් කියවමේ මට රෙකෝඩින් එක දාන්න දෙනවා රෙකෝඩින් බලන්න ළමයින්ට ගැටලුවක් තිබ්බා. තොන්සන් රීල් කියන්නේ වයර් රෝල් එක. අංක 1ට වයර් මොකද්ද? වයර් රෝල් එක කියන අදහස. මම ලියන්නම් ඒක අර කට්ටියට බලන්න වයර් රෝල් එක. යාන්දොන් කියන්නේ බාල්දිය. යාල්දොන්ගේ බාල්දිය. චුචොන්ජා කියන්නේ කේතලේ කරන් කේතලේ කියන අදහස. කොන්ජෙක් කියන්නේ අභ්‍යාස පොත. right okay හරි. අභ්‍යාස පොත. හරිද? right මේව රූපතරණක් කරනවා මේ පුද්ගලයා කරමින් ඉන්නේ මොනවද කියලා. අපිට මතකද ඔයාලට තව ආවේ නැතුව වෙන්න පුළුවන්. ගෝයිසම් නිදා ව්‍යාකරණය තමයි මේකේ ප්‍රධානම අරමුණ. මොකද ළමයි මේක ප්‍රධාන අරමුණ තමයි ගෝයිසම් නිදා. පැහැදිලිද? ගෝයිසම් නිදා තමයි ප්‍රධාන අරමුණ. එතකොට මගේ ළමයි මේ ගෝයිසම් නිදාගේ සිංහල තේරුම තමයි කරමින් ඉන්නවා කියන ව්‍යාකරණය. ඒ කියන්නේ යම් කිසි ක්‍රියාවක් කරමින් ඉන්නවා. මොකද්ද? තව එක අවස්ථාවක් තියෙනවා පැලඳගෙන සිටිනවා කියන අදහස. අය ඇඳගෙන සිටිනවා කියන අදහස. ඔන්න ඔය එක අවස්ථාව දෙක අවස්ථාව කියලා තියෙනවා. මේක එක මේක දෙක අවස්ථාව. පැලඳගෙන සිටිනවා කියනවත් ගෝයිසම් නිදා කියනවා. කරමින් ඉන්නවා. ඒ කියන්නේ මේ මොහොතේ කරමින් ඉන්නවා කියනවත් රුවන්ත ගෝයිසම් නිදා ව්‍යාකරණේ භාවිතා කරනවා. ඒක ලියා ගන්න ෂෝට් නෝට් විදියට. ෂෝට් නෝට් විදියට ඔය කම ලියා ගන්න.
right හරි එතකොට මම මෙතන තියෙනවා right මම මේකට දානවා මේ l කියන එක සර්ගෝ ඉස්සනවාට right මං කියනවා පංගල් සර්ගෝ ඉස්සම්නිදා පංගල් සර්ගෝ ඉස්සම්නිදා පංගල් සදා සදා කියන්නේ භාවිතා කරනවා දා ඉවත් කරලා සර්ගෝ ඉස්සම්නිදා කියලා භාවිතා කරනවා සර්ගෝ ඉස්සම්නිදා කියන්නේ පාවිච්චි කරමින් ඉන්නවා පංගල් සර්ගෝ ඉස්සම් ආම්බරේ භාවිතා කරනවා පාවිච්චි කරනවා ලියා ගන්න සදා දැන් අර ඒකේ කතන්දරේ තමයි මම උඩ පෙන්නවා වගේ අයම කියනවා සදා කියන එකේ දා ඉවත් කරා ස කියන එක කෑල්ල ඉදිරියට ගත්ත එකට කරා ගෝ ඉස්සම්නිදා එතකොට මම සර්ගෝ ඉස්සම්නිදා ඒ කියන්නේ ක්‍රියාවක් නම් කරමින් ඉන්නවා ලියමින් ඉන්නවා නැත්තම් සර්ගෝ ඉස්සම්නිදා පාවිච්චි කරමින් ඉන්නවා සදා අය තොප්පිය දානවට කියන්නේ සදා right හරි ඊළඟට පංගල් තග්ගෝ ඉස්සම්නිදා පංගල් තග්ගෝ කියලා කියන්නේ මේ රෙදි කෑල්ලකින් පිහිනවා තක්තා කියන එක තමයි ඔකේ තේරුම තක්තා කියන එකේ දායිවච්චරා තක් ගත්තා ඒකට එකතු කරා ගෝ ඉස්සම්නිදා එතකොට එකතු කරපුවාම ගෝ ඉස්සම්නිදා එකතු කරපුවාම කරමින් ඉන්නවා මොකද කරමින් ඉන්නවා තග්ගෝ ඉස්සම්නිදා පිස දමමින් ඉන්නවා තේරුණාද ඔයා නිගමනය කරගන්න ඕන බලන්න මේක ඔයාගේ මීටරේ තමයි එක වැදගත් අය කේදානල් සර්ගෝ ඉස්සම්නිදා කේදානල් සර්ගෝ පඩිපෙළ පාවිච්චි කරමින් ඉන්නවා කේදාන් කියන්නේ දැන් පඩිපෙළට කේදානල් තග්ගෝ ඉස්සන පඩිපෙළ පිස තමයි ඉන්නේ පඩිපෙළ පිස තමයි ඉන්නවා දැන් තග්ගෝ ඉස්සම්නිදා තියෙනවා දැන් ඔයාලට තේරුණාද උපදාන උත්තරේ මොකද්ද ළමයි අංක 2 තුනම හරි කට්ටිය ඉන්නවද තුනම හරි කට්ටිය තුන් දෙනාගේ තුනම හරි right දැන් ඔයා ඉගෙන ගන්න පං කියන්නේ කාමරේ කේදාන් කියන්නේ පඩිපෙළ සර්ගෝ ඉස්සම්නිදා පාවිච්චි කරනවා තග්ගෝ ඉස්සම්නිදා කියන්නේ පිස දමනවා right okay මේකටත් උත්තර අපයන්න සමාන පදයි මේ පැහැදිලිව පේනවා මම විනාඩි 3ක් මේ 3ක් දෙන්නම් තුනක් අග්‍රහාරි නියමයි
මම බලන්න ඉන්නේ කරන්න සෙල්දා ගන්න පුළුවන් සෙල්දා දාලා නැහැ guys. සෙල්දා කියන්න බෑ. රෙදි කෑල්ලෙන් බිම පිස දානවා. කොරියාවේ පිස දානවා මම තේරුණා. දැන් ඔය පංගල් සෙල්දා කියන්න පුළුවන් මමත් ඒක දැන් ඔය ඒක වෙනස් කරන්නත් උත්සාහ කරා මම කල්පනා කරා. ඒකට එහෙම අවශ්‍යතාවයක් නැහැ. තක්තා බිම බිහිනවා. කොරියාවේ අපි දන්නවනේ බිම ටයිල් නැහැ කාපට් එක දාන්න අනිවාර්යෙන් බිම බිහිනවා. එහෙම රෙදි කෑල්ල මේ අනිවාර්යෙන් දාන්න පුළුවන් ඒකට මේ ඒකට දාන්න පුළුවනි අනිවාර්යෙන් ඉදලක් කොස්සක් කරන් ඉන්නවනම් සෙල්දා දාන්න පුළුවන් තේරුණා සෙල්දා දාන්න පුළුවන් ඉදලක් කොස්සක් අරගෙන ඉන්නවනම් ඒක එහෙම නැති ඉන්න දාන්නේ රයිට් හරි Sir, excuse me, sorry. මේ මං කිව්වේ sir අර සර්ගෝයිසම් ඉඳලා පළවෙනි ප්‍රශ්නෙට තේරුම සර්ගෝයිසම් ඉඳලා කියන අතුගාමින් ඉන්නවා කියලා ගන්න පුළුවන්ද sir? පුළුවන් මමත් එහෙම හැදුවා එහෙම හදන්න මම තීරණය කරා මම හිතින් තීරණය කරා තේරුණාද ඔව් sir. හරි උත්තරේ නැති හින්දා මම තීරණය කරේ නෑ ඒක තේරුණාද හරි ඒක හරි sir. උත්තරේ දෙක හරි. උත්තරේ මං දෙක කියන්නේ අතුගාමින් ඉන්නවා කියලා ගන්න පුළුවන් නේද කියලා sir? ගන්න පුළුවන් ඇත්තට පුළුවන් ගන්න හරි sir. හරි thank you. ඒක හරි ඔයාගේ හොඳයි තීරණය හොඳයි එහෙම හිතන්න පුළුවන් එක නියමයි කියන්නේ මම මට හිතලා දාන්න ඔයාලත් හිතෙනවා කියන්නේ මම වැඩේ ඔව් ඒකම sir, respect කරනවා. සදා කියන එකේ ගොඩාක් තේරුම් තියෙනවා නේද? පැණි රසයි, තිත්ත රසයි, තිත්ත රසයි එතකොට පාවිච්චි කරනවා, පළඳිනවා. පළඳිනවා තොප්පිය දානවා නේ ඒවා ඔව් තියෙනවා. sir. ඒක හරි නියමයි Thank good. you. හරි හරි ඕකේ හරි රයිට් දැන් මෙතන ඇවිල්ලා තියෙනවා මේ බලන්න දැන් මෙතනත් ලස්සන වචන ටිකක් තියෙනවා ඔයාලට පුළුවන් ඔයාගේ අද මං කියන්නේ මේක ඔයා මේක බලලා අද දවසේ තුල මං කියන්නේ ඔයාලට මේකේ හැම දෙයක්ම ඉගෙන ගන්න කියලා නම් මං කියන්නේ ඒ කියන්නේ ඔයාලට තේරෙන කොටස ඔයා අද ෆලෝ කරගන්න මේකේ ඒක තමයි ඔයාලට කරන්න තියෙන සුපිරිම වැඩේ පැහැදිලිද මෙතන තියෙන්නේ මේ වගේ ප්‍රශ්න තුනක් එනවා තාම් තනෝයි පහත වචනේ හරිද රයිට් මං අයම කරයක් කියනවා මං පේපර් එක කරන්න කලබල වෙන්නේ නැහැ මට පේපර් එක කරන්න උවමනා නැහැ තාම මං අය කරන්නේ නැහැ කියන්නේ මං කලින් පේපර් එක කරානේ මං අද කියා දෙන දේ මං තිතට හැම දෙයක්ම කියා දෙනවා අඩුම ප්‍රශ්න 8ක් කරත් මං ඒක තමයි කරන්නේ උදාහරණ තේරෙනවද පේපර් එක කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ජානක හැබැයි එක්සෑම් එක ලඟ වෙද්දි මම දවස් 30 පේපර් 30ක් කරනවා ඔය සුදාර්සන්ලට කරලා තියෙන්නේ දවස් 30කම පේපර් 30ක් කරනවා පැහැදිලිද දවස් 30 පේපර් 30ක් අපි නිදිවරාගෙන ගොරෝ කරා මාත්‍රි ගොරෝ සමහර පන්ති ළමයි ගියා ඒ බස් සර් ගොරෝනවා බම් පන්තිය කියලා ළමයි ගියා යන්න බැරි මොකද ඇයි දවස් 30ට ප්‍රශ්න පත්‍ර 30 අපි ඉවර කරනවා අය කරන්නේ ඡේද 30ක් ඡේද 20ක් විතර පේපරේ තියෙන ඡේදම 20ක් විතර කරන කාලත් එපා වෙනවා හැබැයි කරපියොමු ගොඩ ගියා කරපියොම් මහන්සියෙන් කරපියොම් ගොඩ ගියා අය බොරු කියන්න ඕනේ ඒකේ 195 200 ගියා ගොඩක් ගියා කරා හොඳම පේපර් උත් කරා තේරුණා ගොඩක් ගියා රයිට් හරිද තාම් තනෝයි පාද වචනේ කොංගේ ඉන්න කොංගේ කියලා කියන්නේ හැම එකටම සමහරලාට කොංගේ කියන වචනේ අපිට ඇවිල්ලා ඇති අච්චුපොතේ සම්බන්ධතාවයක් තිබෙන පහත වචනේ සම්බන්ධතාවයක් තියෙනවා ගොසල් මොහොසම් නික්කා දෙය මොකද්ද දෙය මොකද්ද පහත එහෙම කරමු නිසා තමයි අපි මේතන ඉන්නේ සර්ට කොට අපි සුදර්ශන අනිවාර්යයෙන් රයිට් හරි අනිවාර්යයෙන් ඉද්දන් ගොසන් මොහොසම් නික්කා සම්බන්ධතාවයක් තියෙන වචනේ ගොසන් කියන්නේ දෙය කියන එකනේ පිළිතුර කියන එකට සමානයි ඔය වචනේ මේ ප්‍රශ්නයක් අතට ගෙන ආපුවාම මොහොසම් නික්කා කියන්නේ මොකක්ද මූතොප්ප කියන්නේ අධික රස්නයි කියන එක සාමාන්‍යයෙන්
නූතොප්පා. සොන්සොන්නදා කියලා කියන්නේ සොන්සොන්නදා කියන්නේ සිසිලසයි කියන්නේ. හිමීට ලියා ගන්න. සොන්සොන්නදා සිසිලසයි. සර් නැවුම් බව කියලා ගන්නත් පුළුවන් නේද සොන්සොන්නදා කියන්නේ? සින්සිංහදායි. සින්සිංහදා කියන දේ ගන්න පුළුවන්. සොන්සොන්නදා නැවුම් බව කියන එක නැවුම් කියන එක සින්සිංහදා ගන්න පුළුවන්. මේක නම් සොන්සොන්නදා එන්නේ කාල් ඍතුවට. කාලදා. කාල් එකේ ඉන්නේ සොන්සොන්නදා සිවොන්නදා මේකට සමාන පදයක්. පැහැදිලිද? සිවොන්නදා. නැවුම් කියන්න පුළුවන්. නැවුම් පද සින්සිංහදා. හරිද? right. right. ආය පුදරවුන් කියලා කියන්න පුළුවන් නැවුම්. පුදරවුන්. right. කොත්සෙම්චුයි කියලා කියන්නේ හරිද? මල් වගේ නේද? මූතොප්ත කියන්නේ රස්නයි උණුසුම් අධික රස්නයි. ඔය රස්නයි කියන එක තොප්ත කියන්නේ රස්න උණුසුම කියන එක වෙනම වචනයක්. right right. මේ කොත්සෙම්චුයි කියලා කියන්නේ එක කියන්නද? මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. මම පැහැදිලි කරේ නැතුව තේරෙන්නේ නැහැ. වචනේම ආයෙ ඉගෙන ගන්න බෑ. මේ තමයි මේ කලබල වෙන්න එපා ප්‍රශ්න පහක් කරාට බයින්න එපා තේරුණාද මං අයම කියනවා මම මාර හිමීට කරන්නේ මේවා තේරුම් කරලා දීලා නැත්නම් මේක කරන්න ඔයාලට අමාරු නිසා right මෙන්න මෙහෙම හරිද right මෙන්න මේ මල් පිපෙන කාලයක් තියෙනවා මොනවද මේ ඇවිල්ලා මේ වසන්ත කාලයේ මේ right මේ වසන්ත කාලයේ right මේ කෙස්සම් චුයි කොත්තම් සිවි කියලා කියන්නේ මේ වසන්ත කාලේ ඒ වුණාට මෙයා මේ මෙන්න මේ වසන්ත කාලයේ මේ සකුරා මල් පිපිලා තව මේ වසන්ත කාලයේ මල් පිපිලා හැබැයි මේ වසන්ත කාලයේ මේ මල් පිපිලා තියෙදි හිම වැටෙනවා මොකද්ද වසන්ත කාලේ මල් පිපිලා තියෙද්දි හිම වැටෙනවා මේ වසන්ත කාලේ සීතලයි ඒ කියන්නේ වසන්ත කාලේ ආරම්භක කාලේ වසන්ත කාලේ ආරම්භක කාලේ දැක්කද මේ මිනිස්සු ජැකට් අඳගෙන යනවා මල් පිපිලත් ජැකට් සීතලේ ඒ කියන්නේ වසන්තයේ ආරම්භක කාලේ සීත ඍතුවෙන් වසන්ත ඍතුවට මාරු වෙද්දී සමහර වෙලාවට මල් පිපිලා තියෙද්දි හිමත් වැටෙනවා. සීද ඇත්ත කතාව මං මාස 4යි සර් ඔයාගේ ක්ලාස් එකේ මොකක්ද රයිට්. හරිද? රයිට්. සර් ඇත්ත කතාව මං මාස 4යි සර් ඔයාගේ ක්ලාස් එකේ ආවේ අවාසනාවට මොකද්ද කියන්න දන්න 170 වගේ වරදින්නේ කොල්ලෝ. කොල්ලනේ සර් කරවන් ගොඩගම රයිට්. හරි. හරිද? ඒ වගේ දේවල් වෙන්න පුළුවන් මං කියන්නේ හිමීම අයිමී වෙන්න පුළුවන් සමහරවිට පයින් ගියා යන්න පුළුවන් වැටෙන්න බෑ ගොඩ යන්න ඕනේ නැගිටින්න ඕනේ වැටි නැගිටින්න තේරෙයි මල් තීන වෙට කල් වගේ සර් මට ඒක තේරුණා රයිට් හරි දැන් අර මල් තියෙද්දි දැන් ඕක එක්සෑම් එක වෙනවා කොට්ටම් තුයි කියලා අහුවොත් එහෙම වසන්ත කාලයේ ආරම්භයේදීම දැන් ගස්වල කොළ නැතුව තමයි මල් පිපෙන්නේ කොරියාවේ ගස්වල කොළ නැහැ මල් පිපෙනවා නිකන් ඒ වසන්ත කාලයේ ආරම්භය කොත්සෙම්චුයි කියන්නේ මල් වගේ කියන්නේ මල් සමග එන සීතල වසන්ත සීතල කියලා කියන්නේ වසන්තයේ සීතල ඒ සීතල හිටපු ගමන් වෙනස් වෙනවා හිටපු ගමන් සීතල වෙනස් වෙනවා දැන් ෂර්ට් එක ගලවලා ඉන්නේ අයම සීතල එනවා අයම ජැකට් එක දාගන්න වෙනවා ජැකට් එක දාන්න ඔන්න ටී-ෂර්ට් එක දෙනවා අයම මේ එනවා සීතල අයම ජැකට් එක දාන්න හිටිය වෙනස් වෙනවා ඒ කොත්සෙම්චුයි අපි ඒකට මූණ දීලා තියෙන්නේ ඒක තමයි ඒ සීතල වසන්ත සීතල කියලා කියන්නේ. ඒ කියන්නේ මල් තුනේ වටනවා. ඈ? ඉන්සුලෝරියල් මෙදින මල් තුනේ ඒ වගේ ක්ලයිමේට් එකක් තියෙනවා. මට අවුන්නේ ජානක අවුන්නේ.
අර නුවරඑළියේ මල් තුනකට ආ කනෙක් කියන්නේ. අන්න හරි. අන්න හරි. නුවරඑළිය තියෙන්නේ. නුවරඑළිය දැන් හිටපු ගමන් සීතල දැන් කොහමත් ඉර පෑවුවා සීතලට කාර්යයක් තියනවද නැන්ද? ඉර පෑවුවා සීතලයි සිසිලසයි. අන්න ඒක තමයි. අන්න ඒ කොච්චර මේ චුවී කියලා තියෙනව නේද? චුවී කියන්නේ ඒක. රයිට් සීතල. මේ හංසා කියලා එනවා කොරියාවේ. ඒවා මං කියලා දෙන්න ඕනේ. ඒවා මං කියලා දෙන්න. මේ හංසා කියන්නේ දූවිල්ල. හංසා කියන්නේ දූවිල්ලක්. සමහර වෙලාවට කොරියාවට මේ චීනයේ දෙසින් හරිද? වසන්ත කාලය ආරම්භ වෙනවත් එක්කම චීනයේ පැත්තේ රයිට් එතකොට ග්‍රීස්ම ඍතුවේ උලන් අධික කාලේ උලන් දූවිලි කුණාටු වෙනවා කොරියාවට. එතකොට සමහර වෙලාවට වැස්සාම ඒවට කියන්නේ මේ හංසා කියලා කියන්නේ කාර්මීකරණයෙන්ද උඩට ගිය දූවිලි. හරි ඒ දූවිල්ල කොරියාවේ දෙසට එනවා. ඒකට දූවිලි කුණාටු. ඒකට කියන්නේ හංසා කියලා. හංසා දූවිලි කුණාටු. දූවිල්ල කියලා ඔකට කියන්නේ. තේරෙන හංසා. මේවා ඇවිල්ලා මේක ඇවිල්ලා කේචොල් කියලා කියන්නේ ඉරිතු. මොකද මේක කියේද කියන්නේ කේචොල්. කියේ එහෙම නෙමෙයි. කයන්නට උඩි ඉස්සරහින් තියෙන ඉඳන් කියේ කියන්න බෑ. මේක කේජොල් කියලා කියන්නේ. උච්චාරණය කරන්නේ කේජොල් කියලා. කියේ එහෙම නෙමෙයි. කේජොල්. නල්සි කියන්නේ කාලගුණය. රයිට්. ගිවේ කියලා කියන්නේ අවස්ථාව ප්ලෑනින් එක. ඒ කියන්නේ ඒ අවස්ථාවට කරන්න බලාපොරොත්තු වෙන කාර්යය කියන්නේ ගිවේ කියලා කියන්නේ. ඒ ප්ලෑන් එකක් වගේ කියන අදහසක් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද මේ අවස්ථාවේ කරන්න හිතේ තියාගන්න. යොන්සන් කියන්නේ වීඩියෝ කියන අදහස. යොන්සන් කියන්නේ වීඩියෝ. මේ වචන ඔයා කටපාඩම් කරගන්න. දැන් ඔයාගේ වචන පොතේ ඇතුළත් කරන්න සම්බන්ධතා තියෙන පද ටික. මේ වචන කඩපාඩම් කරන්න. වරදින්නේ එක නෑයෝ මේ එක නෑයෝ එක්සෑම් එකට එන්න පුළුවන් මේ විදියනම සෙට් එකක්. මේවා කටපාඩම් කරගන්න ගෙදර. මුදොප්තා කියන්නේ සොන්සොන්නදා කොස්සෙම් චුවි හංසා මොකද සර් හතර යොන්සන් කියලා කියන්නේ වීඩියෝ YouTube එකේ වීඩියෝ අන්න ඒක. right හරිද? right දැන් පහත් වෙනවා පහේනවා තාම් තනෝයි පීසත්තන් මරල් මෝසම්. පාත වචනේ සමාන පදය මොකක්ද? පීසත්තන් මරල්. මේක කුවාන්ගේ ඉත්න පීසත්තන් මරල් යට පීසත්තන් මරල් උඩ ඉන්නේ ගුවාන්ගේ ඉත්න. එතකොට ශර්මිලා එක්සෑම් එකට පීසත්තන් මලුත් එනවා. සම්බන්ධතා පදත් එනවා. විරුද්ධ පදත් එනවා. ඔයාලා හොඳ දරුවෝ වගේ මේවා පාඩම් කරලා දෙනවා. මම මගේ ටියුට් වල පිටිපස්සෙත් දාලා දෙනවා ඉදිරියට මම දෙන්න. තේරුණා? මං ඒවා ඔයාලට ප්ලෑන් කරලා වචන අවශ්‍ය දේවල් දෙන්න ඉදිරියට මගේ ක්ලාස් එකේ ඉන්න ළමයින්ට සොන්සොන්නදා කියන්නේ මොකද්ද? සොන්සොන්නදා කියලා කියන්නේ සිසිලසයි කියන අදහස. සොන්සොන්නදා. ඔයාලට මම ඒක දැන් එයා ඇහුවානේ. අයි ඒක මං අවබෝධ කරලා දෙන්න. ප්‍රශ්නේ නෙමෙයි. ඒවා ඉගෙන ගන්න එපයි. තේරුණා? සොන්සොන්නදා මං ඔයාලට පෙන්නන්න. ඒක තේරුම් ගන්න මම මේ කියන දේවල්. තේරුණා? right. සොන්සොන්නදා කියන්නේ මෙන්න මේ අවස්ථාව. මම පෙන්නන්න. මෙන්න මේ අවස්ථාව. ඒක ඔයාලට සොන්සොන්නදා. right. සොන්සොන්නදා කාල් ඍතු එන්නේ. දැන් ඔයා පරිසරය දැක්කාම ඔයා තේරුම් ගන්න ඕන කොළ වැටිලා සිසිලස මෙන්න මේ කාලේ තමයි සොන්සොන්නදා ඉන්නේ. සිසිලස කාලය. right. හරිද? මේ දෙන්නේ
ආචිම් සොන්සොන් රයිට් ආචිම් සොන්සොන් අර සෝල් වල අර 16.8 ඊළඟට නජේ තොවි උදේට අර නිල් පාට තියෙන්නේ සොන්සොන් දවල් කාලයට හන්නච් තොවි දවල් කාලයට සෙල්සියස් අංශක 29ට යනවා සොන්සොන් නදා කියන්නේ සිසිලසයි කියන්නේ රයිට් සොන්සොන් කියලා දැන් ඒ தත්ත්වය වාට තවත් අවබෝධ කරලා දෙන්නම් එතකොට මේ තියෙන්නේ මෙන්න මේ කාලගුණේවා තේරුම් ගන්න ඕනේ මේ වැහැලා තියෙන්නේ ඒ කට්ටිය ජැකට් එකක් දාන යන්නේ නිකන් සිසිලස කියන දේ රස්නේ නෙමෙයි උණුසුමක් නෙමෙයි ඔන්න ඔය தත්ත්වය තමයි සොන්සොන් නදා මේ මෙතන තියෙන මේ නල්සිගා සොන්සොන් නදා ඊමිර සර්නන් තනවා යේමු මෙන්න මේකට දෙන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි කාලගුණේ දැක්කල කාලගුණේ සොන්සොන් නදා දැන් ඒක බැරි වෙන්නේ නැහැ මන්නම් කියන්නේ අද එක වචනයක් ඉගෙන ගත්තත් ඇති එහෙමයි මං කියන්නේ තේරෙනා දැන් තේරෙනවද චානක සොන්සොන් නදා කියන දේ හරි වෙනස් ඒක උණුසුමක් නෙමෙයි රයිට් හරි දැන් මේ වීබන් කියලා කියන මොකක්ද දන්නවද දැන් මේක ඇවිල්ලා ඊසත්තන් මරල්නේ වීබන් කියලා කියනවා නේද වීබන් නදා කියන්නේ ප්‍රතික්ෂේප කරනවා මොකද්ද වීබන් නදා කියන්නේ ප්‍රතික්ෂේප කරනවා එක්ක කැන්සල් කරනවා එක්ක ඔයා මොකක් හරි වාට තිබ්බ වාට ආරාධනා පත්‍රයක් දුන්නා කියලා කියන්නකො ඔයා ඒකට යන්නේ නැතුව ඉන්නවා ආරාධනාව පිළිගන්නේ තේරුණා ඒකට යන්නේ අන්න ඒක තමයි පින්න සමාන පදය බලමු චිකිදා කියන්නේ පිළිපදිනවා මොකද චිකිදා කියන්නේ පිළිපදිනවා මොකද චිකිදා කියන්නේ පිළිපදිනවා ඒ වචනේ ඉගෙන ගන්න චිකිදා පිළිපදිනවා right එතකොට දැන් මේ සොල් චික්කදා කියන්නේ නම් හරි වෙනස් වචනයක් ඒක ඇවිල්ලා මේ අර සොල් චික්කදා කියන්නේ මේ නියම් බොරුවක් නැහැ බොරුව ඕනේ නියම් අර අය නියම් අර ඉන්න තැන ಗುಣ කියන්නේ හරි අර බොරු නෑ අවංක පුද්ගලේ අවංකත්වයේ කියන අදහස වෙන්නේ සොල් චික්කදා ඒ කියන්නේ හරි අර හරි ඒ කියන්නේ අර අපිට දැනෙන්න ජීවත් වෙන පුද්ගලෙක් සමාජයේ අවංක පුද්ගලෙක් අවංකවම කරනවා වැඩි අවංකෙන් මාන්තු වෙනවා right දැන් අපි ඊයේ මේ වැඩේ කරන්න මාර උවමනා සිග්නලුත් නැහැ SLT කම්පැනියට බයිනවා ගහක් කරනවා නම් අද සමහර කට්ටිය කියනවා අද නිවාඩු අපේ සර් ඇහෙන්නේ නැහැ අපිට අද නිවාඩු දාලා හොඳට බුදිය ගන්න පුළුවන් අද නිදා ගන්න දෙන්නකො නිවාඩුවක් කියලා ඒත් අහන්නෙත් නැහැ ඒත් ඇහෙන්නේ නැතුව හරි කරනවා නෑ සර් ඔයාලා කියලා නවත්තමු කියලා එහෙම නවත්තලා පන්තිය බෑ මේවා කවර් කරන්නේ කවුද ඔයාලාද මන්ද කවර් කරන්නේ නැද්ද තානක පාඩම් ටික මම කවර් කරන්න එපා මගේ වගකීම ඉහළට උඩින් මං හරියට අර මේ වැඩේ බාර ගත්තාම උලක් උඩ ඉඳගෙන ඉන්නවා වගේ සීන් එකක් තියෙන්නේ මේක එතකොට අර ඇවිල්ලා අර මේ ඒක කරේ නැත්තම් ඒවා දඩු කඳේ ගාව වගේ වෙනවා දෙන ගිරේට වුණ බුවක් ගිරිය වගේ ඒක මම මහන්සියලා කරන්න ඕනවා මම ඒකයි අර එක වචනයක් හරි කියලා දුන්නේ ඒක වැදගත් එතනින් හරි මන් නිදහස් කියන දේ කියනවා right දැන් මේ වචන ඔයා දැන් මේ වචන ඔයා හොඳට තේරුම් ගන්න එක තමයි වෙන්නේ right එතකොට මේ මෙතනදී ඔයාට වචන පාඩම් කරගන්න උපරිම උත්සාහ ගන්න මොකද ඔයා වචන පාඩම් කරන්න උත්සාහ ගන්න ඒක තමයි තියෙන්නේ තේරුණාද ඔයා වචන පාඩම් කරන්න උත්සාහ ගන්න එතකොට ඔයාට මේකෙන් ගොඩ දා ගන්න පුළුවන් කිසි ගැටලුවක් නැතුව ගොඩ දා ගන්න පුළුවන් මෙතන නම් මේ තංචිත්තදා කියන එක නම් හරි වෙනස් වචනයක් right ඒ කියන්නේ එක දෙයක් කරන්නේ නැතුව වෙන දෙයක් කරනවා වගේ අදහසක් තේරුණා වෙන දෙයක් කරනවා කියන අදහස තංචිත්තදා කියන අදහස මේකේ අදහස් කීපයක් තියෙනවා right
එක දෙයක් කරන්නේ නැතුව වෙන දෙයක් කරනවා. අවශ්‍ය නොවන දෙයක් කරනවා කියන අදහස. උගිදා කියනවා කඩ කරනවා. උගිදා කියනවා කඩ කරනවා කියන අදහස. උගිදා කියනවා කඩ කරනවා. මොකද්ද? උගිදා කියනවා කඩ කරනවා කියන අදහස. right. මොකද්ද? උගිදා කියනවා කඩ කරනවා. උගිදා කියනවා කඩ කරනවා. මොකද්ද උගිදා කියන්නේ? උගිදා කියන්නේ කඩ කරනවා. උගිදා කියන්නේ කඩ කරනවා. right. හරිද? right. එතකොට ඔයා හිතන්නේ මොකද්ද? ඒ කියන්නේ උගිදා කියනවාද මීටින් එකක් තිබ්බොත් සහභාගී වෙන්නේ නැහැ මම ආයි අද මට නම් එන්න වෙන්නේ කියන අදහස වෙන්න. මොකක්ද දාන්න පුළුවන් උත්තරේ? මොකද්ද? මේකත් මම ආරාධනාවක් කරාට යන්නේ ප්‍රතික්ෂේප කරනවා. මේකත් කඩ කරනවා. උත්තරේ 4. right. හරිද? right. එතකොට ඔයා මගේ මේක මූලික කාරණය තමයි ඔයා මේවා right. ඔයා මේවා right. මහන්සිලා කරගන්න. මේවා පාඩම් කරන්න. right. හරිද? தாந்தனோய் பந்தே மரல் மோசம் நிக்கா பந்தே மரல் පන්දේ මරල් මෝසම් විරුද්ධ පදය මොකක්ද? පන්දේ මරල් මෝසම් පහත වචනවල විරුද්ධ පද. දැන් සමාන පද තෝරන්නත් වෙනවා විරුද්ධ පද තෝරන්නත් වෙනවා. ඒවා හැමදාම කරන්න ඕන. ඕවා සමාන පද දැනගත්තාම තමයි විරුද්ධ පද දැනගත්තාම තමයි ප්‍රශ්නවල තේරෙන්නේ. ඒවා අවබෝධ වෙන්නේ. ඒවා හොඳට වචන තමයි උගන්වන්න ඕන ළමයි. right? හරි. right. මෙතන තියෙනවා සිග්ගරොප්තා කියන වචනේ. සිග්ගරොප්තා කියලා කියන්නේ මොකක්ද දන්නවද ළමයි? සිග්ගරොප්තා කියලා කියන්නේ මගේ ළමයි ගෝසාකාර කණක් ඇහෙන්නේ නැහැ. තේරෙනවද? හරිද? පඩි ගත්තා වගේ දෙමළ කට්ටිය. නේ? සිග්ගරොප්තා. හරිද? සිරෝ හදා කියන්නේ කැමැති නැහැ. සිරෝ හදා කියන්නේ අකමැති. සිරෝ හදා කියන්නේ අකමැති. ශිරෝ හදා කියන්නේ අකමැති. කරච්චිදා කියලා කියන්නේ උගන්වන. කරච්චිදා කියන්නේ උගන්වන. චෝයොන් හදා කියලා කියන්නේ චෝයොන් හදා නිශ්ශබ්දයි. චෝයොන් හදා නිශ්ශබ්දයි. හංගහදා කියන්නේ පහසුයි ලේසි. හංගහදා කියන්නේ පහසුයි ලේසි කියන අදහස. හංගහදා නිදහස් විවේක ගන්නවා. නිදහස් හංගහදා විවේක ගන්නවා. ඔන්න ඔය වචන ඔන්න ආව. දැන් අපි රූප සටහන් 3ක් කරා. පන්දේ මලුයි සම්බන්ධතා පදයි විරුද්ධ පදයි. ඔය ටික දැනගත්තත් ඇති. ඔය 6 වාරි කට්ටියකෝ. right good. නියමයි. දෙකක් හරි ගිය කට්ටිය. දෙකක් නැන්ද? හරි සර්. හරි. ඕකේ. අතලම හරි. අයම හරි. good. හත්. right.
දැන් වචන දන්නේ නැති කට්ටිය හිමීට වචන ඉගෙන ගන්න. තාම් පින්කණේ ඊළඟ ස්තන හරි. නියමයි. තාම් පින්කණේ පහත ස්තනට තෙරකල් ඇතුළත් කළ හැකි. පහත පින්කමට ඇතුළත් කළ හැකි. පහත හිස්තැනට ඇතුළත් කළ හැකි. කජන් අල්මජන් වඩාත්ම ගැලපෙන මොකක්ද ඇහුවේ? කජන් අල්මජන් කියන්නේ ගැලපෙන එකද? නෑ, වඩාත්ම ගැලපෙන. ගැලපෙන ඒවා දෙකක් තුනක් තියෙනවා. හැබැයි එහෙම නෙමෙයි. මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? වඩාත්ම ගැලපෙන. මොකද්ද? වඩාත්ම ගැලපෙන එක. උතර තේරුම් ගන්න. කජන් අල්මජන් නේ. නිකන් ලාවට වගේ කියන්න බෑ. ඇයි? ලාවට නෑ. වඩාත්ම ගැලපෙන එක. කොසල් ගොරසිප්සියෝ දෙය තෝරන්න. මොකද? දෙය තෝරන්න. right. ඔන්න වඩාත්ම ගැලපෙන දේ තෝරන්න. ඔජේ කියන්නේ ඊයේ. ඔජේ කියන්නේ ඊයේ. පොසරල් කියන්නේ බසය. ඊයේ බසය. ඉස්තන. ඊයේ බසය. තාසෝ කියලා කියන්නේ නැගලා අතීත කාලේ තදා කියන එකට දායි වච්චලා තායරන් ආයන්න තියෙන ආසුදාන. එතකොට එනවා තාසෝ. ක්‍රියාපදයට සාමාන්‍යයෙන් ආවොත් අතීතයට ගැරෙනවා. ඒක නැගලා කියන අදහස එනවා. නැත්තම් ඒක තේරුමක් ගන්නව බැයි නම් නැගපු නිසා කියන අදහස එනවා. වාක්‍යනෝ නැගපු නිසා කියලා එන්න පුළුවන්. ඒක ප්‍රසිද්ධියේ 110යි. ඒක ප්‍රසිද්ධියේ 110යි. බැරිම නම් ගන්නවා නැගපු නිසා කියලා. තේරුණා? බැරිම නම් නැගපු නිසා කියලා ගන්න. ඉස්තලට කලින් වචන දෙක ඉතා වැදගත්. හරිද? හරි. right. ඊළඟට කියනවා මම හේසායේ කියලා කියන්නේ හේසා කියන්නේ ආයතනය. ඒකට එකතු කරලා ඒ කියලා පදයක්. ආයතනයත් සමග ඒ දාපුවම ආයතනයට ආයතනය කියන අදහස එනවා. දැන් තේරෙනවනේ. ස්ථාන නාමයක් ඉස්සා ඒ දාන. චිගාගල් එස්සේයෝ. චිගාගල් එස්සේයෝ කියන්නේ චිගක්කදා නත්තා කියන දේ පමා වුණා. චිගක්කදා නත්තා කියන්නේ පමා වෙනවා. පමා වුණා අතීත කාලෙ මේ. අතීත කාලයට ගිහිල්ලා ඒක. මොකද්ද? අතීත කාලයට ගියා කියලා කොහොමද කියන්නේ? මගේ දරු පැටවෝ මේ අතීත කාලය ඇවිල්ලා එස්සෝයෝ. මේක අනිත් ඒවා අස්සෝයෝ. ඔස්සෝයෝ අතීත කාලය. අස්සෝයෝ මොකද? හෙස්සෝයෝ අස්සෝයෝ ඔස්සෝයෝ. අතීත කාලපත. මේවා තියෙනවද කියලා බලපුවාම කලා කියලා අදහස් එන්නේ. ඒවා නියම අතීත කාලේ. මේවා මේක තාසෝ කියන්නේ ඒක ඇවිල්ලා වාක්‍යයක් මැදට මේ වාක්‍ය අවසාන කිරීමේ නියම අතීත කාලේ. සාමාන්‍ය හරි අතීත කාලේ. right? තාම් පුතෝ කියන්නේ නියම වචනයක්. තාම් පුතෝන. තාම් කියන්නේ ඊළඟ. පුතෝ කියන්නේ සිට. ඊළඟ අවස්ථාවේ සිටන නන්දාලා තියෙන එක පොඩ්ඩක් ඒක පෙන්නලා තියෙනවා. තාම් පුතෝනන්. ඒක උක්ත කරනවා වගේ එතන ඇවිල්ලා මේ ඒක තාම් පුතෝනන්. එතකොට ඒ නාම විශේෂණයක් ක්‍රියා විශේෂණයක් සරාට පෙන්නලා තියෙනවා. නන් කියලා දාලා විශේෂීකරණ තාම් පුතෝනන්. ආයි ඊළඟ වතාවේ නම් බොනෝරල් කල්
වසේ අංක බොනෝරල් කියන්නේ අංකය. බොනෝ කියන්නේ අංකේ රල් කියන්නේ කර්මකාරක. බොනෝරල්. චල් කියන්නේ හොඳින්. බොනෝරල් චල් අංකය හොඳින්. ඒ කියන්නේ බස් එකේ අංකේ 138 මහරගම අන්න ඒ වගේ. 610 නුවර අංකුපුර වගේ අන්න ඒ වගේ. අන්න අංක බලන්න. බොනෝරල් චල් වගින් හදා එයාගිස්සොය දැක්කද වගින් හදා වගින් නදා කියන්නේ පරීක්ෂාකාරී වෙන්න ඕන ලියාගන්න. වගින් නදා කියන්නේ පරීක්ෂාකාරී වෙන්න. වගින් නදා කියන්නේ පරීක්ෂාකාරී. වගින් නදා කියන්නේ පරීක්ෂාකාරී වෙන්න. එතකොට ඒකට දා ඉවත් කරලා යා ඇවිල්ලා තියෙනවා. යාගෙස්සයෝ. යාගෙස්සයෝ කියන්නේ හරිව. ඒ කියන්නේ හේයා වගින් හේයා යාගෙස්සයෝ කියලා එකක්. නැත්තම් ගෙස්සම් නිසා. ඇයි දාන්නේ යාගෙස්සම් නිසා? යා තේයෝ කියලා ඉගෙන තියෙනවද? යා තේයෝ අපි ඉගෙන ගන්න යා තේයෝ යා තේයෝ යා කියලා આવොත් එමේ යුතුයි කියන අදහස එනවා. යුතු වේවි අනාගත කාලේ එනවා ගෙස් කියලා කියන්නේ අනාගත කාලේ. යුතු වේවි වගින්නේ ඒ කියන්නේ පරීක්ෂා කළ යුතු වේවි. යාගෙස්සම් නිසා යුතු වේවි ව්‍යාකරණ අනාගත කාලයේදී යුතු වේවි යන ප්‍රකාශය කිරීම සඳහා යාගෙස්සම් නිසා භාවිතා කරනවා. යාගෙස්සෝ කියලා කියන්නත් පුළුවන්. හරිද? යුතු වෙනවා. හරි රයිට්. හරි. මේක කකම් කියලා කියන්නේ ඉඳ හිට සමහර විට මිරි කියන්නේ කලින් චල්මෝත් කියන්නේ වැරදිලා හරියට දන්නේ ආජික් කියන්නේ තවමත් ආජිකන් ඔස්සේ තවමත් ආවේ නෑ. ඔයාට ඉස්තනට දාන්න පුළුවන් ඒවා බලන්න දාලා කකම්ද ඔජේ පෝසරල් කකම් තාස් ඉඳ හිට සමහර විට නැගලා ඒසායේ මොකද සිගක් එස්සම් නිදා චල්මෝත්තාස වැරදි වෙලා නැංග නිසා ඒසායේ සිගක් එස්සම් නිදා අතීත කාලේ වුණ දෙයක් නේ කියන්නේ. මොකද ආයතනයෙන්ද පරක් වුණානේ. ඒක ගැලපෙනවද ළමයි? කකම් කියනවා තේ දාන්න පුළුවන්. සමහර විට නැංගලා පරක් වුණා කියන්න පුළුවන්ද ළමයි? ඒක සිංහල පරිවර්තනය හදා ගන්න ඔයා. ඉස්තන් ප්‍රශ්න කරද්දි එහෙම තමයි. දැන් ඔයා ලියන්න. දැන් කලින් හිතන්න. ඒක සමහර විට නැංගලා තේරෙනවා. තේරෙනවද? තේරුම් ගන්න. සමහර ඒවා නැංගලා නිසා පමා වුණා. එහෙම කියන්න පුළුවන්. සමහර විට නගිනවද? මිරි කලින් නැංගලා ඒසායේ කක්ක ටිකක් කෙසෙන කලින් නැංගනම් පරක් වෙනවද? චල්මෝත් වැරදිලා හරියට දන්නේ නැතුව නැගලා ඒසායේ ටිකක් කෙසෙන ආයතනේ පරක්. ආජික් කියන වචනේ දාලා බලන්න. තවමත් නැගලා ආයතනයට යන්න පරක් වුණා. එහෙමයිද? එහෙම දාන්න ඕනි. ඉක්මනට ඉතින් කල්පනා කරලා දාගන්න. එහෙම දාගත්තාම තමයි අර අමාරු ඉස්තන් ප්‍රශ්න. මාර ලේසි. එහෙම දාන්න ඉතින් වචනවල තේරුම දාන්න එපා. නැත්නම් අපේ ළම. වචනවල තේරුම
දැන් උදේම නැගිටලා ක්‍රියාත්මක වෙන්න ඕන හිස් බඩ පාඩම් කරන්න. හිස් බඩ කොහමද ළමයි හිස් බඩ පාඩම් කරන්නේ? නැගිට ගමන් පාඩම් කරන්න, නැත්තම් දත් ටික මෙදලා ඇල් වතුරක් බිලා පාඩම් කරන්න. අය උදේ නැගිටලා මං නැගිට්ටා සත්තරන් කියලා මැසේජ් එකක් ගන්න නැතුව දෝනිට වැඩ පටන් ගන්න. එතකොට වැඩ පටන් ගන්න ජීවිතේටත් එන්න ඒවද ඔයා දැන් නැගිට්ටි මොනවද බීවේ කිරිද බීවේ අන්නේ මොනවද ඈ අරවයි මෙව්වයි ඔක්කොම දාන්නද බෑ මැසේජ්. ඊට වැඩිය හොඳයි වචන 100ක් විතර පාඩම් කරන එකට පාඩු නේ. මැසේජ් එක දාන්න ඕනේ ඉන්නේ දෙන්නට මොදේට මම පාඩම් කරේ ඒකයි නැගිට්ටේ නැත්නම් කියා පාඩම් කරේ කියලා කියන්නේ. දෙන්නම ගොඩ යන්න ඕනේ ඉඳ තමයි කියලා. නේද ජානක? නැද්ද මං කියන්නේ? ජානක ඉතින් ඔළුව අත ගන්නවා. කොහොමද? ඒකනේ. අනේ මන් දන්නේ වඩාත් එහෙම. අපි නම් පාඩම් කරන්නේ ජානක. රයිට්. ඒව අදාළ නැහැ. මම නම් ඉස්සර කොරියන් කරද්දි ඇත්ත. ඔව් මම නම් කොරියන් කරද්දි ඉස්සර ඇයට දෙනවා ගිහිල්ලා පොත හම්බෙන්න යනවා වේස් පාක් එකේ නුවර. මාලිගාවට උඩින් තියෙන්නේ වැවට උඩින්. හරි. මම ඒ දවස්වල කරේ දැන් මට පාඩම් කරලා කොරියාවට යන්න ඕන මේ. අරවා මේ උපාධිය අරගෙන මෙව අරගෙන මට වැඩක් නැහැ. මට දැනගත්තා ගියොත් එහෙම ඕක අරන් කට්ටේ පෑදෙනකන් යන්න වෙනවා. මොකක් හරි රාජකාරී දොබ්බයක් කරන්න. රයිට් මේ ඒ කරලා මිස් පයිනේවා මිස් තමයි අප්පෝ ආවේ. රයිට් ඒකවල හරිද? එයාට දෙනවා පොත හරි වැරදි බලන්න. එයා දන්න කොරියනක් නෑ ඉස්සරෝ. ඒවට අංක දාලා තියෙනවා හරි එක වැරදි එක. තේරුණා? මන් දැන් මේකේ දැන් අංක මේ උත්තර තියෙනවනේ මේ පොතේ ප්‍රශ්නේ දාලා. මං කියනවා මේක අංක දෙකේ මේක කියවලා මේක තමයි උත්තරේ. එයා බලනවා. තේරුණා? හැබැයි අර ටයි පරිම ප්‍රයෝජනය ගන්න ඕනේ වෙලාවේ. පාඩම් කරන්න ඕනේ ඒ ටයිම් එකේ. තේරුණා? පාපෝ ඒක තමයි මං කියන්නේ කැපකිරීම කියන්නේ. තේරුණා? ඒක වෙනුවෙන් කැප වෙන්න ඕනේ. ඒකලා මාන්ද. සර් ඒ ටයිම් එකේවත් එහෙමවත් ඉන්න නැද්ද? එහෙම නෑ බා වැඩ කරන එකානේ. වැඩේ විතරයි වැදගත්. තේරුණා? මං කියන්නේ තේරුණා? ඒ ටයිම් එක සර් අම්මා මම මෙලොව රහන්න නැති මිනිස්සු. ඔව් මං ඇත්තටම මෙලොව රහන්නේ. මං මොකේද? මං අරමුණට කැප වෙන මිනිහෙක්. විතරයි නේ. අරමුණ වෙන්නේ මාසෙන්න. දැන් කොහමද? දැන් ගොඩනේ. නේ සුදර්ශන. නේ රයිට් හරි. සුදර්ශන අයියා හොඳින් ඉන්නවද කියේ අයියා? මට කතා කරා. මට ගොඩාක් thank you කිව්වා මේ. අනේ සර් නම් මං කොරියාවට යන්නවත් හිතපු නැති මිනිස්සෙක්. ඔය සර්ගේ කියවමඩම තමයි ගියේ. මම හිතුවේවත් නෑ එයාපෝට් එකෙන් ඇතුළට යන්න පුළුවන් වෙයි කියලා. සර් ඇහුවේවත් නෑනේ. බලන්නකො. මාර වැඩේ කියන්නේ. සර්ට මාර තෑන්ක්ස් කියලා කිව්වා. මං සිස්ටම් එක දන්න ඉඳන් මම ගියවලු. මොර යන්නෙත් නෑ මං කිව්වේ නැත්තම් අනිවාර්යයෙන් අයිඩියා එකක් ගත්තා. මම බය නැති කරා. අල්ල යවුවා කොහම හරි. තේරෙන්න? කෙනෙක් කියන්නේ. තේරුණා? රයිට් හරි. හරිද? ඒකට මේකේ උත්තරේ මොකක්ද දාන්නේ? මේ වචන වැරදිලා නැගලා ඒකයි මෙතන කියන්නේ කාම්පුතෝ බොනෝරල් චල්වා ගින්නේ යාගිස් පස්සේ නම් අනිවාර්යෙන් අංක පරීක්ෂා කරලා නගින්න. කොරියාවේ අංක පරීක්ෂා කළා තමයි බස් වලට නගින්නේ අපි. අපි 14 අංක අපේ ගමට යන්නේ. අපි කොරියාවේ විද්දී අපි ඉන්න ප්‍රදේශයට යන්නේ. අපි ඒ 14 බස්සේ යන්නේ. අංකේ බලන්න. තේම අංකේ බලලා යන්න. ඒකින්ද අංක බලන්න ඕන. පැහැදිලිව. ඒ අංක දැන් බස් වල අංක දාලා තියෙනවා. මේ බස් එක මෙහෙමනම් රයිට් ඉන්නට බස් එකේ මූණ රයිට් ඔහම නිකමට කියලා හිතන්න කොරියාවේ බස් එක. එයාලා මේකෙන් දානවා 14 අංක කියලා හැම වෙලෙම දානවා. ඒ කියන්නේ ඔටෝමැටිකලි පත් වෙනවා.
බල්බ් එකට බල්බ් දාලා දෙන්න 14 නිකන් ඕමට අංක බලලා අපි නගින් right මේකේ සමාන පද තියෙනවා සමාන පද තියෙනවා කොන්ජං කර්මාන්ත ශාලාවට සමාන පදයක් සාඋජ්ජං හේසා තකොබ්ජං මිරි කියන්නේ සමාන පදයක් තමයි ඉල්චි කලින් මිරි කලින් තව මේකට මිරි මිරි කියලා කියනවා මිරි මිරි right මොන්ජෝ කියලා කියන්න පුළුවන් දන්න වචන මොන්ජෝ චිග්ජං වැඩපොළ කොහොම right කකම් උංජේනා මඤ්ඤා සමහර විට කියන අදහස සමහර අවස්ථාව සමහර විට සමහර අවස්ථාවල right මේකත් නියම ප්‍රශ්නයක් ඉතින් බර වැඩිද මන් දන්නේ සුපීරිම ප්‍රශ්නයක් right හරිද වචන ඉගෙන ගන්න හන්ගුක් සරාම්දුරන් කොරියානු ජාතිකයෝ හන්ගුක් සරාම්දුරන් කොරියානු ජාතිකයෝ හන්ගුක් සරාම්දුරන් දල් කියන්නේ බහුවචනයෙන් ලියා ගන්න දල් බහු වචනය සෙන්ගිරේ උපන් දිනේට කාලයක් දාන ඉඳ සෙන්ගිරේ දාලා කේයික කියන එකට දෝ දාලා තියෙනවා කේයිකත් දෝ කියන්නේ උත් කේයිකත් මොක් කියන එකට දාලා තියෙනවා ගෝ කියන පදේ දාලා මොග්ගෝ මොග්ගෝ කියලා කියන්නේ කාලා ඒක හැදෙන්නේ මොක්තා දායවච්චරා මොග්ගත්තා ඒකට එකතු කරලා ගෝ මොග්ගෝ කියලා ආව ක්‍රියාපදයකට කාලා මොග්ගෝ කාලා මොග්ගෝ කාලා මොක්සමිලා මොග්ගෝ කාලා සෙන්ගිරේ right මොග්ගෝ කාලා මත්තිත්න දැන් මත් කියන වචනයට දාලා තියෙනවා මත්තිත්තා කියන්නේ මොකද ළමයි මේවා ඉගෙන ගන්න මං හිමීට කියලා දෙන්න ඔයාලා කොච්චර දැඟලුවක් කියා දෙන්නේ නැහැ මත්තිත්ත කියන්නේ රසයි රසවත් දා ඉවත් කරලා දානවා මත් ඉත් කියන එකට දානවා මත් ඉත් නන් දාලා ඒකට දානවා අම්සික් කියලා දානවා right 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 කෑම රහයි කියන එකට වඩා රස කෑම කියලා දාලා තියෙනවා අපි කෑම රහයි කියන්නේ මේ අන් අර කෙනා නවත්තමු ඔයාලා දෙවෝන් බේකරියේ නම් අය කෑම රහයි කෑම රහයි ඒකේ කාලය කියලා කියනවා නැත්තම් ඔය බික එකේ බික දැන් මොකද වෙලා තියෙන්නේ බික දැන් මොකද වෙලානේ බික නෑ නේද දැන් බික වෙලාද වෙලාත් නෑ දැන් බිකේ දැන් දුරියානි නැද්ද සුදර්ශන බිකේ බුරියානි රායිලා මිස්ට කොත්තු වෙලා යනවා කියන්නේ මිස්ට කොත්තු කරන්න කරනවා රයිට් මොකවා වෙලාද මන් දන්නේ බික හැමතැනම දැම්මා බික නෑ දැන් නේද රයිට් මමත් මට ගන්න බැරුණානේ ඔය බිකෙන් මේකක් මොකද්ද මේ බිකක් ගන්න බැරුණානේ මොකද්ද බුරියානියා මට ගන්න බැරුණා ඒක වැහිලා රයිට් මම ගන්නත් ගියා එතන වහලා එදා රයිට් ඇත්තටම කන්නම් ගියේ මං පොඩ්ඩක් ඔය කෑම එහෙම ටෙස්ට් කරලා බලනවා තිබ්බොත් මං කොරියාවේ දින කෑ රයිට් බිබික්කන්ද තියෙන්නේ දැන් රයිට් හරි එතකොට අම්සික් මං කියන්නේ මේවයි
දැන් එහෙමයි. දැන් කෑම රහයි. කෑම රහයි කියලා කියන කෑම රහම රහයි කියන නේද? අන්න ඒම තමයි මේ නන්දාලා තියෙන්නේ අන්න ඒකට. මත් ඉත්මෙන්ම්සි. දැන් කෑම රහයි කොරියාවෙන් කියන්නේ රස කෑම. අපි කියන්නේ කෑම රහයි. කෑම රස කෑමක් කියලා කියනවා. කොරියාවේ කියන්නේ රස කෑම. රස කෑම කියන්න තමයි මේ නන්දා. තේරෙනවද? මං කියපු දේ තේරෙනවද? රස කෑම. නාම විශේෂණයට එන්නන් දාන. අල්ලා කුරන්නන් දාන්නේ මේ අල්ලා කුරන්නන් හල්ලා කුරන්න නැත්තම් දාන්න. තේරෙනවද? දාගන්න නාම විශේෂණයට එන්නන් දාන්නේ. අර නාම විශේෂණය අර පොඩ්ඩක් ග්‍රේඩ් එක වැඩි කරන්න. රසම කෑම කියන අදහසක් වෙන්න. right? නාම විශේෂණය මෙතන ක්‍රියාප විශේෂණයක් බවට වගේ පත්. right? ඒක තේරුණාද මේ හැම එකම ව්‍යාකරණ මම ගලවලා පෙන්නන්නේ තේරෙන්න වචන ටික ඉරන්. මානි කියන්නේ මානියක් අද? මානි ගොඩයි. මොක්සන්නිදා කනවා. ගෞරවාර්ථය කනවා නැද්ද? ගෞරවාර්ථය කනවා. මොක්සන්නිදා එක්කේ සාමාන්‍ය ආරේ මොකක්ද? මොගෝයෝ. නියමයි ගුඩ්. මොගෝයෝ. නිකන් කන්නම් වගේ කියනවා දැන් ඔයාලට පොරොන්දුවක් දෙනවා තව පොඩ්ඩක් කන්නම්. මම කන්නම් වා සුදු මොකද වාගේ දෝණිට කියලා. හරි. මං කන්න. පොඩ්ඩක් ඉන්න. එලකින් කන්න. පොරොන්දුවක් දෙනවා. හැබැයි කනවා. කනවා. අනිවාර්යෙන් තව විනාඩි 10න් කනවා. එතකොට මොකද්ද කියන්නේ සාමාන්‍යයෙන්? දැනුම. ඒ කියන්නේ පොරොන්දුවක් දෙනවා කෙටි කාලීන පොරොන්දුවක්. දැනුම ගන්න. මම මේ කියා දෙන්න යන්නේ ලොකු දෙයක්. ඈ? හල්ගේයෝ. කවුද කිව්වේ? හරි. කවුද කිව්වේ පුතේ? කවුද කිව්වා හරි වා කිව්වා. කවුද? අල්ගේයෝ කියන්නේ නෙළුග. නෙළුග ඇඩ්‍රස් එක ගන්න පොත් ආවා. දැන් ඔන්න ආවා එවන්න නෙළුග. ඇඩ්‍රස් එක එවන්න. පොත් ඇවිල්ලා තියෙන එවන්න. කියන්න මේ කවුද කිව්වේ ඔයාද? QCMBTD ද? යාද කිව්වේ? ඇත්තටම හරි. කන්න හල්ගේයෝ. ඒ කියන්නේ පොරොන්දුව දෙනවා හල්ගේයෝ. දැන් ඒවා මම උගන්වන්නේ ඒවා දන්නවා කියන්නේ වැද්දෝ තමයි. ඒක දන්නේ නැති වෙන්න විදියක් නැහැ සර් මිලාලා. කන්න. හරි. මම කන්නත් පුළුවන් නොකන්නත් පුළුවන් කන්නයි ඉන්නේ කියන අදහස දෙන්න මොකේද? කරා ව්‍යාකරණ කරා බුද්ධි. ඒ කියන්නේ කවාලා විලද දාති ඇති කරා කට් කූඩුවේ ගිරවා දමාලා යනවා කියලා. තේරෙලා ඊළඟට තේරෙන්නේ නැහැ කියලා දමාලා යනවා පාඩම් කරලා නැහැ. නැද්ද? ඔව්. පාඩම් කරලා නැහැ. හරි කන්නත් පුළුවන් නොකන්නත් පුළුවන්. අල්කොයෝ. මොකද? අල්කොයෝ. මොකද? කන්නත් පුළුවන් නොකන්නත් පුළුවන්. ඔව්ව දන්නවා කියන්නේ ඇත්තටම දක්ෂයෙක්. ඔව්ව දන්නවා කියන්නේ ඇත්තටම දක්ෂයෙක්. ඒව දැනගන්න ඕන. right. ඒක තේරෙනවද? මේ ඔක්කොම කියා දීලා තියෙන විදිහට. දැන් මං ප්‍රශ්නෙන් එහා පැත්තට ජය එළියටත් ගියා.
එළියට ගිහිල්ලා තියෙන්නේ. තේරෙනවද? ඉගෙන ගන්න පුළුවන් දේවල් තියෙනවා. හරිද? දැක්කනේ? මං කිව්වා හරියට කියා දෙන්න කිව්වොත් එහෙම ප්‍රශ්න 8ක්වත් සාකච්ඡා කරන්න බෑ කියලා. තේරෙනවද? ඒකයි අර උගන්වනවා කියන්නේ. ඉතින් වැඩේ නේද? පැහැදිලි කරනවා කියන්නේ ඒක. හැබැයි ඉක්මනට කරන්න පුළුවන්. අපි එහෙම ඉක්මනට කරා ගිය සතියේ ඉතින් දැන් කරේ ඔය සර් එපා යන තේරෙන්නේ නැහැ එපා යන. උත්තර ටික විතරයි මෙලව රාන්න තේරෙන්නේ නැහැ නිකන් ඉන්නද කියලා කියනවා. තේරෙනවද? රයිට් නේද? දැමුත් තේරෙන්නේ නැහැ ඉතින් බොරු කියන්න ඕනේ නේද? ඈ රයිට්. ඉතනක් තියෙනවා. සෙන්ගිරේ උපන් දිනේ කොක් කියන්නේ අනිවාර්යෙන් අනිවාර්ය පජිජියන මඟ හරින්නේ නැති පජිජියන නියම වචනය පජිජියන කියන්නේ මඟ හරවන්නේ නැති පජිජියන පජිජියන මඟ හරවන්නේ නැති පජිජියන මඟ හරවන්නේ නැති පජිජියන කියන්නේ මඟ හරවන්නේ නැති එම්සිගී කියන්නේ එම්සිගී ඉස්සම්දා ඉස්සම්නිදා අපි ඉගෙන ගත්තා ඉස්සම්නිදා ගා ඉස්සම්නිදා ගා ඉස්සම්නිදා ඔය ඉගෙන ගත්තා නාම පදයකට දාන්නේ ස්ථානයකට නාම පදයේ ඉප්ස තියෙනවා කෑම තියෙනවා කගොත් පරෝ එක් ආශ්චින්ච ශිපල් ඕගෙන ශ්‍රී ලංකා සරාම් කියලා කියන්නේ එපා වෙන්නේ කරුමයක් හොඳේ මේ වයිෆයි නැති වෙනවා එක්ක ලයිට් යනවා පාවෙනවා ළමයි මේ ශ්‍රී ලංකා කොරියාවේ අවුරුදු 12ක් හිට එක දවසක් කියන එක විනාඩියක් කියන්නේ ලයිට් චින්චා මොයයිගෝ සර් පේන්නේ දැන් මං ඔබට නොපමුණක් කිසි ගැටලුවක් නැති සීන් එකේ ඉන්න වෙනද ඒයි ප්‍රශ්න පත්‍රය බලාගමු ඒකනේ කියන්නේ ළමයි අපේ රටට වෙලා තියෙන වින්නේ ඇයි මේ අනුර දවදේ මේව දිහා බලන්නේ නැද්ද හරිද ආයෙම යනවා කවුරු ආවත් යනවා නේ ලයි ඔන්නාව ළමයි හරි මොකද්ද මේක තිබ්බේ ඔයාලට පේනවනේ කගොත් හරි කගොත් කියලා කියන්නේ මෙය ඒක පරෝ කියලා කියන්නේ කෙලින්ම මේ තියෙන පරෝ ඉගොත් පරෝ කියන්නේ කෙලින්ම මියෝගුක් කිම්නිදා මියෝගුක් කියන්නේ ළමයි විශේෂ වචනයක් උපන් දිනේට මඟ හරවන්නේ නැති උපන් දිනේට මඟ හරවන්නේ නැති කෑම උපන් දිනේට මඟ හරවන්නේ නැති කෑම මියෝගුක් කියන්නේ ඈ සර් පරෝ කිව්වේ මොකද්ද? පරෝ කියන්නේ කෙලින්ම හරි සර්. රයිට් හරිද පරෝ කියන්නේ රයිට් හරිද මේ තියෙනවා ඉස්තැනට දාන දෙන නියම පද ටිකක් කරේ සෝ කියලා කියන්නේ එම නිසා මොකක් හරි කාරණයක් නිසා සාමාන්‍යයෙන් ඉහත කාරණේ සමහර විට මේ ගැටලු සහගත ප්‍රශ්නයක් වෙන එකක් ආවොත් තමයි කරේ සෝ දාන්නේ එම නිසා අපි යමු කියන අදහස හරිද අන්න ඒක නිසා කරේ සෝ එම නිසා අපි සියලු දෙනාම එකමුතු වෙමු වැස්ස නිසා නැත්තම් වැස්ස නිසා යන්න බෑ කරේසෝ උරි කච්චි අක්කියෝ ඒසෝ කිඳාරියෝ සම්නිදා
කරේසෝ වරණයක් ඒක පෙන්නනවා. කරේසෝ කියලා කියන්නේ සාමාන්‍යයෙන් කාරණයක් පැහැදිලි කිරීමේදී තවත් කාරණයක් එයට මේ යොදා ගන්නවා ඒක වෙනුවට තව මොකක්ද ඒකට කියන්නේ කරේසෝ කියන එකට ඒ තවත් දැන් යම්කිසි පළමු කාරණය නිසා අනික් කාරණේ දෙවෙනියට එන කාරණය ඒ කියන්නේ ආදේශයක් වශයෙන් භාවිතා කරද්දී කරේසෝ දානවා. කරිකෝ කියන්නේ සහ කියන අදහස අංක දෙකේ. කරිකෝ කියන්නේ සහ. කරිකෝ කියන්නේ සහ. කරිකෝ ඒ වගේම ගන්නත් පුළුවන්නේ. කරිකෝ ඒ වගේම දාන්න පුළුවන් වචන සහ. කරිකෝ කියන්නේ ඒ වගේමත් දාන්න පුළුවන්. ඒ වගේම කියන ආසය දාන්න පුළුවන්. කරිකෝ සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ තව භාවිතා කරන වාක්‍ය සම්බන්ධක පදයක් ලෙස භාවිතා කරනවා. වාක්‍ය සම්බන්ධක වචනයක් ලෙස කරිකෝ. කරන්දේ කියන වචනේ භාවිතා කරන කරන්දේ. කරන්දේ කියන වචනේ භාවිතා කරනවා කරන්දේ. කරන්දේ කියන එක තමයි එමෙන්ම කියන අදහස. එම නිසා වගේම එමෙන්ම කියන අදහස බලන්න. එමෙන්ම. හරිද? එමෙන්ම කියන අදහස තමයි ඔය කරන්දේ කියලා බලන්න. නාය භාවිතා කරන එනමුත් අර ණ්ඩේ කියනවනේ නමුත් කියන අදහස. right? ඒ නමුත් කියන අදහස භාවිතා කරන කරන්දේ කියන. ඒ නමුත් කරන්දේ කියන්නේ ඒ නමුත් කරම් එහෙමනම් කරම් එහෙමනම් කරම් එහෙමනම් කරම් එහෙමනම් කරම් එහෙමනම් හරිද? right. උත්තරේ ඔයා මොකක් දානවද මගේ ළමයි? දෙක. උත්තරේ ඔයා මොකක් දානවද? උත්තරේ ඔයා මොනවද දාන්නේ? මොකක් දානවද ඔයා? ඔයාගේ දැනුම යන කවුද කියන්නේ මට උත්තරය? මට පේන්නේ කරිකෝ කවුද ඒ දාන්නේ? වගේම. කරිකෝ දාන්නේ? දෙකස ඔව් සර්. දෙක. දෙක දාන්නේ ඇයි කියන්න මට නිකමට මං අහන්නේ අපි සාකච්ඡා කරන්නේ. කලින් වාක්‍යය ඉවර වෙලා අපේ වාක්‍යය පටන් ගන්න ඉන්න. කරිකෝ. ආය. හරි. දැන් ආන්ගුක්ස් බලමු. ignorance ඈ? හරිද? දාන්න බලන්න. කොරියානු ජාතිකයන් උපන්දිනේට කේකුත් කනවා. රස කෑමත් කනවා. කරිකෝ. එමෙන්ම සේංගිලේ කොක් පාජිචි උපන්දිනේට මඟ හරින්න නැති රයිට් කෑම ගොඩාක් තියෙනවා. ගොත් පරෝමියෝ කුකින් රයිට් එමෙන්ම ඒ වගේ එතකොට මේකට දාන්න බැයිද එනමුත් කියන දේ එම නිසා එම නිසා කියන දේ එනමුත් දාන්න බැයිද
එනමුත් දාන්න බෑ. කරන්ද කියන එකක් දාන්න පුළුවන් නේද? ඔය ඉන්න කොරියානු ජාතිකයින් උපන්දිනේට කේකුත් කනවා. කාලා රස කෑමක් මොක්සම් නිදා කනවා. එනමුත් සෙන්ගිරේ උපන්දිනේට පාජිජි අනන් මග අරවන්නේ නැති කෑම එක තමයි මියොක්බුක්. මොකද දාන්න පුළුවන්? දෙකම ළඟයිද? ඈ මෙන්න මේ වගේ එකට කරිකෝ දාන්න බෑද? අබෝජි ඔමෝනි sorry Heon Karigo Ashiba Karigo Choimnida සහ කියන එක ගැලපෙනවද? ගොඩක්. ඒ වගේම කියන්නේ සහ. කරිගෝ එනමුත් කියන එක ගැලපෙන්නද? කරන්දේ අපි මෙහෙම කියන. එනමුත් දැන් මෙහෙම කියන. අපි උපන්දිනේ සාදයට. හරිද? අපි උපන්දිනේ සාදයට අපි කේක් එකක් අනිවාර්යයෙන්ම කපනවා. එනමුත් මඟ හරවන්න බැරිම දෙයක් තියෙනවා. යාළුවන්ට බෝතලයක් තියෙනවා. එනමුත් කියලා කියන්නේ අර හරි වෙනස් අර්ථයක් දෙනවා. ඇයි දන්නවද? ඒ වුණාට මේක මඟ හරවන්න බෑ කියලා කියන්න බැයි. මං කියන දේ තේරුණා? ඒ වුණාට මඟ හරවන්න බැරි දෙයක් තියෙනවා. සුදර්ශනගේ යාළුවන්ට බෝතලයක් දෙන්න ඕන නැත්නම් උන් මැරෙන්න හදන. අන්න ඒ වගේ දෙයක්. එනමුත් අර ප්‍රධාන කාරණයක් අර පෙන්නලා දීමට භාවිතා කරන්න දෙනමුත් අන්න ඒක තමයි කරොන් දේ දාන්න. උත්තරේ අංක 3. හරිද? right. right. නොමු කජම්මානි. නොමු කජම්මානි. ඒවා කියන්නේ ගොඩක් කියන අදහස. මොක්තාත සිදා චාප්චු සිදා කියන්නේ මොක්තාත සිදා කියන්නේ කනවා. චප්චු සිදා කියන්නේ වැඩි කට්ටිය වැඩ කියන්නේ වයසින් වැඩි කට්ටිය කනවා. ඒකත් දාන්න පුළුවන්. ඉතින් ගැටලුවක් නැහැ. ඔක් පන්තසි මුජකොන් කියන්නේ අනිවාර්යයෙන් කියන සමාන පද. 9. ඕ පික්ස කියන්නේ පැක්ස්. well සර් 9 කරන්නේ ඈ 9 වෙනි ප්‍රශ්නේ ඉස්සර කරන්න තියෙන්නේ. 9 කරේ නැද්ද? ඒකනේ කියන්නේ. ඔයාලා අවධානයෙන් ඉන්නේ නේ. අවධානය ඒකනේ කියන්නේ right. කායි නායි A B අතර වත් යන්නේ කායි නායි කියන අදහස්. හරිත්සි චුමාරේ චුමල් කියන්නේ සතියන්තේ සතියන්තේ ඔදියේ කොහේටද කොහේද ඔදියේ කියන්නේ කොහේ කොහෙද මන්නල් කායෝ හමු වන්නේ ප්‍රශ්නාන්ත අනාගතේ කොහෙද චුමාරේ ඔදියේ මන්නල් කායෝ
කොහෙදද හමුවන් හරිසි චුමාරය උදියේ මන්නල්ක හරිත් මාත්‍ය කොහෙද සතියන්තය හමු චිගම් දැන් චුම් පප්පනිකා දැන් කාර්යබහුල නිසා නියමයි ගුඩ් මේ ඉල්කායෝ ආවොත් මන්නල්කායෝ ආවොත් හරිද ලියාගන්නකො ඉල්කායෝ කියල එකක් ආවොත්තේම නික්කා කොයාරි එන්ඩ පුළුවන් ඇ ව්‍යාකරණය ලියාගන්න ලියාගන්න යෝජනාවක් ආවොත් ඉල්කායෝ කියලා ආවොත්තේ මරිද යටින් නික්ක තෝරන්ටාව නික්කා ඉල්කායෝ කියලාවොත් සමාරලාට හිස්තැන්වලට එන්ඩ පුළුවන් නික්කවක මතක තියාගන්නඩ මං කියපු කාරණය මේවා කෙටි යෙදුම් එල්කායෝත් උත්තරේ නික්කා දැන් මෙතන චොම් පප්පා නික්කා දැක්කා චොම් පප්පා නික්කා දැන් කාර්ය බහුල නිසා දැන් චාර්ය බහුල නිසා චෙගා මම දැන් කාර්ය බහුල නිසා මම right මොකද්ද දැන් කාර්ය බහුල නිසා මම right ලියාගත්තද මං කියපු මම මන්නල්කායෝ කියපුවාම හිස්තැනට නික්කා වගේ පිළිතුරක් දෙන්න පුළුවන් කියලා තේරුම් ගත්තද තේරුණා මන්න අල්කායෝ ආවොත් අයාවොත් සේයෝ අනයක් කරද්දි සේයෝ වගේ ආවොත් උත්තරේ නික්ක දාන්න පුළුවන් ඈ සේයෝ ආවොත් නික්ක දාන්න පුළුවන් පැහැදිලිද තේරුණාද සේයෝ ආවොත් නික්ක දාන්න පැහැදිලිද සේයෝ ආවොත් උත්තරේ නික්ක දානවා ජාලිකව කෙටියද රහස්කම මෙතන වෙන කාරණයක් කන්නේ මන්නල්කායෝ right කවද්ද චිගම් චොම් දැන් පප්පනිකා චෙගා right මෙතන තියෙනවා කොත් අන්නේ හල්ගේයෝ ඉක්මනින්ද කහල්ගේයෝ ආවා එල්ගේයෝ කියන එකයි එල්ගේයෝ කියන එකයි එල්ගේයෝ කියන එක මේ දෙක භාවිතා කරන්නේ ඉක්මනින් පොරොන්දුවක් ලබා දෙති මේ කොක්කන්නේ අල්ගේ ඉක්මනින් පොරොන්දු ලබා දෙද්දි භාවිතා දැන් අපි අර මං චුට්ටක් කලින් කියාවේ දැක්කා ඒ කියන්නේ ඉක්මනින් ඒ පොරොන්දුව ඉටු කරන දේවල් තේරෙනවද කොත් අන්නේ හල්ගේයෝ right කොක් අනිවාර්යෙන් යාක්ෂොකල් පොරොන්දුව චිකිල්ගේයෝ අනිවාර්යෙන් පොරොන්දුව චිකිල්ගේයෝ ඉටු කරනවා චිකිල්ගේයෝ ඉටු කරන්නම් අනිවාර්යෙන් පොරොන්දුව ඉටු කරන්න චිකිදාගෙන් දේ පොරොන්දු ඉටු කරනවා චිකිදා දායිවත් කරා අල්ගේයෝ දැම්මයි දායිවත් කරා චිකිල්ගේයෝ කියන්නේ ඉටු කරන්න ඒකට එකතු කරා අල්ගේයෝ චිකිල්ගේයෝ ඉටු කරන්න තේරුණා චිකිල්ගේයෝ ඉටු කරන්න ඉත්තාගා චුට්ටකින් ඉත්තාගා කියන්නේ චුට්ටකින් යොන්රා කල්ගේයෝ ඉත්තාගා යොන්රා කල්ගේයෝ ඉත්තාගා යොන්රා කල් යොන්රා කල්ගේයෝ කියන්නේ දැක්කද එල්ගේයෝ ආවා යාගන්න චුට්ටකින් කෝල් කරන්න ඉත්තාගා යොන්රා කල් චුට්ටකින් කෝල් කරන්න
alright. ඉක්මනින් ජොන්රා කල්ගියෝ ඕල් ගන්න. ඉත්තගා චුට්ටකි. චිගම් පප්පනිකා ඉත්තගා ජොනාල්කයෝ දැන් කාර්ය බවුල් නිසා ඔයා රයිට් මොකද කෝල් කරනවා කොහොමද ධෝනි කවද්ද අපි හම්බෙන්නේ කියලා අහනවා. බල කියන චිගම් චුම් පප්පනිකා චේගා ඉත්තගා ජොන්රා කල්ගියෝ චිගම් පප්පනිකා චිගම් ජොන්රා කල්ගියෝ එමලන් අරුත්සි දහනවා ථානකසි චුමරේ ඔදියේ මන්නල් කායෝ සතියන්තය අපි කොහෙද හමු යන්නේ එතකොට කියන චානක right චානක චිගම් චුම් පප්පනිකා චේගා ඉත්තගා ජොන්රා කල්ගියෝ මං දැන් කාර්ය බහුලයි මං ඔයාලට කෝල්ලයක් දෙන්නම් අල්ගේයෝ එක පොරොන්දුවක් දෙනවා. පන්තසි කිදාරිල්ගේයෝ පන්තසි අනිවාර්යෙන්ම කිදාරිල්ගේයෝ බලාගෙන ඉන්න රැඳී සිටින්න. පන්තසි කිදාරිල්ගේයෝ රැඳී සිටින්න. පන්තසි කිදාරිල්ගේයෝ ඇත්තටම රැඳී සිටින්න. ඔයා ඇත්තටම දාන්න පුළුවන්නේ මොනවද උත්තරේ මේක? තුන සර්. තුන. තුන. උත්තරේ තුන. මෙහෙම කියපුවම තේරෙනවද අත්තිලව්වේ කියන්නෝ දැන් මේක මොකද තේරුණේවා? ඔව් සර් හොඳට තේරෙනවා. මේ 2025 ආපු කට්ටියට තේරෙනවද දැන් ඔය පාඩම් 23 24 යන කට්ටිය? කෝ කට්ටිය මයික් ඔන් කරලා කියන්න බලන්න 10 වෙනි පාඩම පස්සේ කරන්න. අවංකව කියන්න මට සර් එක මොකද්ද? කොත් අන්නේ මොකද? කොත් අනේ හල්ගේව කියන්නේ ඉක්මනින් තොරතුරු ලබා දෙන්න. කියන්න බලන්න. අනේ කියන්නේ තොරතුරු. ශමිලා තේරෙනවද ශමිලා? ඔව් සර් තේරුණා. චානක එන ගැටලුව කියන්නේ තේරෙනවා. මයික් එක ඔන් කරන්න දෙන්න අපි සාකච්ඡා කරමු. දැන් මම ඔයාලට තේරෙන්නේ නැත්නම් මම 10 වෙනි ප්‍රශ්නේ කරන්න යන්නේ. කියන්න බලන්න. කියන්න බලන්න තේරෙන්නේ මේ ව්‍යාකරණත් එක්ක අරන්දනින් හොඳ පේ තේරෙනවා ටික. තේරෙනවා. තව ව්‍යාකරණ ඕනම් තේරුම් කරලා දෙන්න පුළුවන් කාලය අරන්. කියන්න බලන්න අය. සුදර්ශන මොනවද ගැටලුව? සුදර්ශන නම් ගැටලු නෑ. උන් ගියා දිදීනීමට තේරෙනවා නේ. මොනවක් කරන්නයි සර් ජනක සුදු ඔව් සර්. මොකද ගැටලුව? අවුලක් නැහැ තේරෙනවා. අවුලක් නෑ කියන්නේ අවුලක් තියෙන සිද්ධියද නෑ? නෑ. රයිට්. හරි. නැත්තම් මම මෙන්න මෙහෙම තමයි කියා දෙන්න තීරණය කරන්නේ. නැත්තම් මම ඔය දැන් මම මේවා දැන් කියා දෙන්නේ මම දැන් මෙතෙක් දුරට වාඩ කියා දුන්නේ මෙයාලට කියා දෙනවා වගේ. पेक्सरल पुनेरमियन योगी मोंजो चोंगीरल टंटनंटं करिगो पद्नन गोजी गुग्गा बनोगा चियोक बनो करिगो पेक्स बनोरल नोरमियन तेमनिदा पेक्सरल पुनेरमियन කියන්නේ පැක්සරත් තවනවන යෝගී මොන්ජෝ මෙතන ඉස්සරවම චොංගීරල් ඉස්තන කියලා ඉස්තනට දාන්න පුළුවන් වචනේ තෝරන්න කරිකෝ කියන්නේ සහායෙමින්ම පන්නන් ගොසී කියලා කියන්නේ ලබා ගන්නා ස්ථානයේ තැනේ ගුග්ගාබනෝ කියන්නේ රටේ අංකය චියෝක්බනෝ කියලා කියන්නේ ප්‍රදේශයේ අංකය කරිගෝ සහ පෙක්සබනෝ කියන්නේ පැක්ස අංකේ නුරුමියොන් තෙම්නිදා ක්ලික් කරපුවාම හරි. එතන උත්තර දෙනවා චීජසේයෝ කියන්නේ ඉරන්න. නූසේයෝ කියලා කියන්නේ ඇලවෙන්න නිදන්න ආන්සි වෙන්න. රයිට් රයිට්. එතකොට චිව්සේයෝ කියලා කියන්නේ මොකද්ද? රයිට්. මොකද්ද නූසේයෝ? චිව්සේයෝ කියලා කියන්නේ මොකද්ද? චිව්සේයෝ කියලා කියන්නේ අස් කරන්න ඉවත් කරන්න. නෝසේයෝ කියන්නේ ඇතුළට දමන්න. එතකොට
දැන් මෙතන කියනවා පෙක්ස් පැක්ස් එකක් යවනවා නම් මොන්ජෝ චොංගිරල් කඩදාසිය ඇතුළට දමන්න කියන එක තමයි උත්තරේ අංක 4 අංක 11 వేగుక్కేదో అంగుగలో చొన్నవారు కొత్తే గుగ్గాබනෝ අල්චිපී බනෝරල් ටන්ටනන්ටන් හන්දිදා කියලා තමයි මං කියා දුන්නොත් කියා දෙන්න වේග. එතකොට රට්ටිය කෙලිම මොනවද? එහෙමනම් අමාරුයිස. එහෙම තමයි මං කියා දෙන්නේ. ඒ කියන්නේ අර තාලෙට කියා දුන්නේ නැත්තම් ඒ තාලෙට තමයි කියා දෙන්නේ. එහෙම කියා දෙන්න නම් පුළුවන්. චොරින් නාඩි අර අපි ඉවර කරා වගේ පේපර් එකක් ඉවර කරන්න පුළුවන්. මං කියන්නේ තේරෙනවද? එහෙම කියා දුන්නාට වාට ජීවිතේවත් තේරෙන්නේ නැහැ. හැබැයි මේ සුදර්ශන්ලාට නම් එහෙම කරාට අයිඩියා එකක් ඇතුලේ ගන්න පුළුවන් මොකක්ද වෙන්නේ කාරණේ කියන දේ. තේරුණාද? ඒකට මං කොරියන් දැනගත්තට ඔයා කොරියන් දන්නේ නැහනේ. නැන්ද? ඔයාට එකේ කරනවා. ඒකයි මං හිමීට උගන්වනවා. ඔය ඒකයි. right. දැන් අපි යංගෝ මේ කතා කරමු. පික්ස කියන්නේ පික්ස මේ රෙල් දාලා තියෙන්නේ ඉස්සරහින් ක්‍රියාපදයක් එනවා. පුනේදා කියන එකට දාලා තියෙනවා දා ඉවත් කරලා රියෝමියොන් එකතු කරලා තියෙනවා රියෝමියොන්. දැන් රියෝමියොන් දාන්න පුළුවන් රියෝමියොන් දාන්නත් පුළුවන්. මේ රියෝමියොන් කියන මේ ව්‍යාකරණයේ තේරුම තමයි කරන්න බලාපොරොත්තු වෙනවා නම් කරන්න බලාපොරොත්තු වෙනවා කියන අදහස රියෝමියොන් කරන්න කිරීම සඳහා කියන අයිඩියා එක තමයි යන්නේ රියෝමියොන් නේ. තේරුණාද? එතකොට මෙතන එනවා පුනේදා කියන එක මේක අයින් කරලා පුනේරියෝමියොන් කියන්නේ යවන්න බලාපොරොත්තු වෙනවා නම් මොකද්ද? ලියා ගන්න ඔය අහෙන ඒවා. රියෝමියොන් කියන්නේ බලාපොරොත්තු වෙනවා නම් යම් කිසි ක්‍රියාවක් කිරීමට බලාපොරොත්තු වෙනවා නම් රියෝමියොන් යෝගී කියන්නේ මෙතන ඒ දාලා තියෙන ස්ථානයක්. මොන්ජෝ කියන්නේ ඉස්සරවම චෝම් කියලා කියන්නේ ඉස්සරවම. මොන්ජෝ කියන්නේ චෝම් කියන්නේ චොංගීරල් කියන්නේ කඩදාසිය. දැන් අර ෆැක්ස් මැෂින් එකට කඩදාසියම දාන්න බෑ ප්‍රින්ට් එක. චොංගීරල් කියන්නේ කඩදාසිය. කඩදාසිය දාලා. උත්තරේ එන්නේ නෝසේයෝ කියන එක දාලා. දැන් මම අර කලින් කිව්වේ දාලා දාන්න හරිද? මොන්ජෝ චොංගීරල් නෝසේයෝ ඉස්සරම දාන්න. කරිගෝ සහ ඒ වගේ හරිද? කරිගෝ සහ පත්නන් ගොසි පත්තා කියන එකට දානවා නන් ගොසි ලබා ගන්නා තැන right ක්‍රියා විශේෂණයක් කරා පත්නන් ගොසි ක්‍රියාපදේ ක්‍රියා විශේෂණයක් කරා නන් දාල ලබා ගන්නා තැන ගුක් කියන්නේ රටනේ. ගුග්ගා කියලා කියන්නේ රටේ. ගුග්ගා බොනෝ දාලා තියෙනවා. බොන් කියන්නේ අංකෙනේ. බොනෝවා හා නෙමෙයිවා. රටේ අංකේ කොරියාවේ රටේ අංකේ ධන 82. හරිද? ධන 82. චියෝක් බොනෝ ඒක තමයි චියෝක් බොනෝ එක තමයි 31. නැත්තම් 0.31 දාන්නත් පුළුවන්. සෝල් වල අංකය. කියොන්ගිදෝ. කරිගෝ පෙක්ස බොනෝ නිකන් හිතන්නකෝ 54යි 34යි 44යි පෙක්ස බොනෝ. නුරුමියොන් තෙම්මිදා නුරදා කියලා කියන්නේ නුරුමියොන් තෙම්මිදා ව්‍යාකරණේ නුරදා ව්‍යාකරණ ලියන්න නුරදා දායි වච්චරා එකතු කරා දායි වච්චරා මියොන් තෙම්මිදා කියන එක
නුරමියොන් තෙම්නිදා කියලා කියන්නේ දැන් මේක අයින් වුණාම නුරමියොන් තෙම්නිදා කියලා මේක අයින්නේ ක්ලික් කරා නම් හරි ක්ලික් කරා නම් හරි නුරදා කියන්නේ ඔබ වුණා නම් හරි මියොන් තෙම්නිදා නම් හරි හරිද නම් හරි තෙම්නිදා කියන්නේ මියොන් තේදා හා මියොන් තේදා කරා නම් හරි මියොන් තේ මියොන් තෙප්සින් මේක එනවා මියොන් මේක එන්නේ බහුලවම මියොන් තෙදා කියන එක මියොන් තෙස්සයෝ කියලා එනවා හා මියොන් තෙස්සයෝ තෙස්සයෝ අතීතෙන් තමා ගොඩක් එන්නේ ඕක හා මියොන් තෙස්සයෝ කළා නම් හරි කළා නම් හරි නොරමියොන් තෙම්නිදා කියන්නේ කළා නම් හරි මේකත් මියොන් තෙස්සමිද අතීත කාල කෙරුවා නම් හරි කෙරුවා නම් හරි කෙරුවා කියනද අතීත කාලෙට යනවා බහුල වෙන්නේ තෙස්සම මේ සේයෝ කියලා කියන්නේ හැම එක්කම තියෙනවා මේ සේයෝ ඒවා භාවිතා කරන්නේ යම් කිසි දෙයක් කාඩාවේ රිදවන්න නැතුව අදාළ කාරණේ කරලා ෂේප් එකේ කියන්නේ ඕක පොඩ්ඩක් මට කරන්න මේක කරන්න කරබිය කියන්නේ නැතුව මේක චුට්ටක් කරන්න මේක අනේ චුට්ටක් කරන්නකෝ වැඩි අර මල නොතලාරුන් ගන්නාසේ ආයතන ප්‍රධානියා සේවකයන්ගෙන් වැඩ ගන්න තේරෙනවද මාසේ අන්තිමේට පොඩි භෝජන සංග්‍රහයක් එහෙම දීලා උඹලා හොඳයි වැඩ කරනවා අතින් මල්ලගෙන අතාරින්නෙත් නැතුව කොරියාවේ සජන්නිම්ලා එන්න පට්ට බර අමාරු තැනක එහෙම වැඩ කරනවා නම් හරි ආදරේ ඔළුවත් එක්ක අත ගාලා යන්න ඔළුවත් අත ගාලා අතිමුත් අල්ලන කොම්පැනි වටේ රවුමක් කරගිලා දෙල්ලන්නේ හරි කැමැති මහන්සියලා වැඩ කරනවා තේරෙනවද right සේයෝ ඇසියෝ අනයක් දෙනවානේ ආමානේ අන කරනවා සේයෝසේ වැඩි හිටියන්ට භාවිතා කරන එක අනයක් එහෙම නෙවෙයි වැඩි හිටියන්ට භාවිතා මේක වැඩ කරද්දි කම්පැනි වැඩ කරද්දි සේයෝසියෝ ඒ තමයි මොකද චිජසේයෝ හිරන්න නූසේයෝ ඇලවෙන්න චූසේයෝ මකන්න නෝසේයෝ දමන්න ඇතුළට දමන්න කියන අදහස හරිද චිජසේයෝ නෝසේයෝ චූසේයෝ නෝසේයෝ අදට ඇති උත්තරේ අංක 4 ඉන්නේ අය ඇති වැඩි ඕන්නේ වැඩි ආයියට සදියන්නේ අපි මේ ටික හෙට කරමු අය හෙට ඕනනම් උත්තර ටික දෙන්නම් මෙහෙම සාකච්ඡා කරලා ඉස්සරහට හදිස්සි වුණොත් එහෙම දවස් 3 පේපර් කරමු වමනා හදිස්සි කාලේ सारी क्लास रिकॉर्डिंग में අවුන්නේ से करा से ये क्लास से करा से නෑනේ මේ කට්ටිය බෑයි කිව්වනේ සර් ඇහෙන්නේ නැහැ සර් සිග්නල් නැති ඉඳා අපි සර් කියන දෙයක් ආන්නෙත් නැහැ ඇහෙන්නේ නැහැ මේක නවත්තන්නෙත් නැහැ නේ කී කිව්වා ඒ පාරේ මම නැවැත්තුවා මං නම් ඇහෙන්නේ නැති වුණත් උගන්වනවා ඉතින් මට උගන්වන්න ඕනේ මට උගන්වන්න නැතු ඉන්නත් බෑ දැන් මේ නයිට් ක්ලාස් නිදිමතේ හරි උගන්වන්න හිතනවා ළමයි අත්ත කියන්නේ ඒක මාර කරුමයක් හැබැයි වෙන්න එපා කියලා කියන්නේ ඒකයි හැම දෙයකටම ඒක පුරුදුනාම අත්තරින්න බෑ ළමයි සමහර මිනිස්සු මේ ගෙවල් වටේ මිනිස්සු කියන්නේ මේක යකෝ රැටත් වැඩ කියලා කියනවත් ඇති නොකියනේ ළමයි එහෙම වැඩක් පුරුදුනාම ඇත්තටම කරන්න නැතු ඉන්න බෑ ඒක පුරුදු වෙනවා ළමයි තේරෙනවද ඔයාලා කියන්නේ මම පන්තියේ මේ ඒ පන්තිය නැවැත්තුවානේ දැන් මට ඒ ටයිම් එකේ නිකන් ඉන්න බැරි හින්දා මම අර ෆිසිකල් ක්ලාස් වලට අර ඉතිරෙදි ඇතුළට පෝස්ටර් ගහලා ලී ගහන්නේ දෙපැත්තේ ඒ ලී ගෑවා ඒ ටයිම් එක ඉවර වෙනකන් අන්න පෝස්ටර් වලට තේරෙනවද රයිට් එහෙම අර මේ ටයිම් එක කොහොම හරි මේ වැඩේ
ටීවී බලන්න බෑ. තේරුණා? ටීවී බලන්නම බෑ. දාන්නෙත් නෑ ටීවී එකක් තියෙනවා ගෙදර දාන්නෙත්. තියෙනවද නැද්ද කියලාවත් දන්නේ නෑ. රයිට්? ඒකද ඉතින් මහන්සියෙන් මේ වැඩ ඉතින් කරන ඔයාලත් මේ මහන්සි වෙන්නේ නේ. අපේ පේපර් පන්ති අපි මෙහෙම කරගෙන යන්නේ චානක කලබල නැතුව. කලබල කරොත් අප්පිරිය වෙයි. ඒකයි බෑ. අපි 10ක් ගියොත් කොහොමත් මේ දැලපේ නේද? ඈ? 10ක් ගියොත් ගානට දෙట్లా යයි. ඔව්. අපි එක්සෑම් එක ආපුවම තියෙන සර් 2020 පරක් වෙනවා. ඔව් පරක්. හරි. සුසන්ද කුමාර මොකද තේරෙනවා සුසන්ද? අවුලක් නෑ නැද්ද නිකන් එහෙම සේෆ් එකේ යලවයිද? පාඩම් කරන්න. හරි එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි දේවී එකයි. ජය වෙන්න ඕනේ. සර් ඔව්. ඔව්. ඒ කමන්තුදා කියන එකේ තේරුම මොකද සර්? කමන්තුදා කියන කමන්තා කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඉවර කරනවා කමන්තුදා. ඉවර කරලා තබනවා කමන්තුදා. ඉවර කරනවා. හරි සර්. ඔව්. thank you. කමන්නේ කමන්නේ චිගම් කමන්නේ දැන් නතර කරන කමන්නේ නතර කරහන් තේරුණා. එතකොට සර් ඒක පොගි හදාවලට සමානයි වගේ වචනයක්ද? පෝගියදා පෝගියදා කියන්නේ ඉවර කරනවා කියන කත්නාදා කියන්නේ කරනදත් ඉවර කරනවානේ. ඔව් කත්නාදා සමාන කමන්නේ චිකන් කමන්නේ චුට්ට විවේක ගනින් ඕක කමන් කියලා කියන්නේ කම. කමන් තෙස්සු කියලා කියනවා කන තෙස්සු කියන්නේ ඇති කියන අදහස right හරි හරි ළමයි එනම් තිරුවන් දේවීටයි ජය වෙන්න ඕනේ හෙටත් මේ 10 කතා කරමු right හරි එහෙනම් එහෙම හරි ජය